මෙනින් වංශ අපි වැඩසටහන ආරම්භ කරමු ශ්‍රී ලංකාවේ පවතින වර්ෂාපතනය නිසා මේ සමහර වැඩසටහන මේ අපිට කරගෙන යෑමේදී සම්බන්ධ වෙයි. හොඳයි. හොඳයි. මට හතර 15ක කාලයක් දෙන්න. That's straightforward, simple. Number සර්ණයි සියලු දෙනාටම සදහම් මග සමූහය මගින් සංවිධානය කරනු ලබන සදහම් කතිකාවත ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කිරීමටයි අද සූදානම් වන්නේ. මාව හොඳින් ශ්‍රවණය වෙනව නේද මෙහෙණින් වහන්සේ? ප්‍රථමයෙන්ම අපගේ කාරුණික ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ නම කියන්නට අවසරයි නිරෝධාරණ්‍ය වාසී ගරු පූජ්‍යදනීය පූජ්‍ය කරන්දනීය ධම්මනිරෝධා මෙහෙණින් වහන්සේ දෙපා නමද පිළිගනු ලබනවා සියලු දෙනා වෙනුවෙන්ම දෙවනුව මේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන මම විසින් අද දින මේ ධර්ම සාකච්ඡාවට වැඩම කළ ධම්මනිරෝධා මෙහෙණින් වහන්සේ පිළිබඳව වචන කීපයකින් හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් නිලයේ නිලධාරිනියක් ලෙස ශ්‍රී ලංකාද්වීපයට වසර 15ක් මුළුල්ලේ විශාල සේවයක් ඉටු කළ ඉන්පසුව ඉවත් වී අපගේ තථාගත බුදුරජාන් වහන්සේගේ සියලු ලෝක සත්‍යය කෙරෙහි උපන් අනුකම්පාවෙන් දේශනා කර වදාළ උතුම් වූ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ඉක්මනින්ම අවබෝධ කරගැනීමේ පරමාර්ථය ඇතුව ගේ ජීවිතයට සමුදී උතුම් වූ පැවිද්ද ලබා භික්ෂුණී ශාසනයට ඇතුළත් විය. දැනට වසර 3ක පමණ කාලයක සිට විවිධ ආගමික ශාසනික කටයුතු වල නිරත වෙමින් සිටින මොහොතකයි අපගේ කාරුණික ආරාධනය පිළි අරගෙන මෙම ධර්ම සාකච්ඡාවට ගරු මෙහෙණින් වහන්සේ වැඩමවා වදාළේ. ඒ වගේම අපගේ Zoom තාක්ෂණය හරහා මේ ආස්ථාවේ සම්බන්ධ වී සිටින සමාජිකාවන් සියලුම දෙනාම ඊ타මත්ම ආදර කරුණාවෙන් පිළිගනු ලබනවා. වසර 4කට ආසන්න කාලයක් මුළුල්ලේ අප විසින් මේ පවත්වාගෙන යන ධර්ම දේශනා සහ සාකච්ඡා සංවිධානය කිරීමේ වැඩසටහන් ඇතුළත් මේ සමූහය පිළිබඳව ඉතාමත් කෙටි හැඳින්වීමක් අප කරන්නම්. අප දැනට වසර 4කට පමණ පෙර අපගේ උසස් පෙළ මිතුරු මිත්‍රයන් හා එක් සාදන ලද සමූහයකින් ධර්ම අවබෝධයට කැමැති සීමිත පිරිසක් එක්ක ආරම්භ කරන සංවිධානය සදහම් මඟ සංවිධානය. ඒ ඔස්සේ අපි විවිධ මාතෘකා ඔස්සේ දැන් කාලයක් පුරා මේ ධර්ම සාකච්ඡා පවත්වමින් ධර්ම දේශනා වලට සවන් දීමින් සහ පුණ්‍ය වැඩ සමාජ සේවා කටයුතු රාශියක් කරමින් අපි පැමිණෙන මේ පිරිසක් විශාල වශයෙන්ම විවිධ වෘත්තීන් වල නිරත වෘත්ති වේදින් තමයි මේ නිරත වෙලායි සිටින්නේ. සජීවී සාකච්ඡා වලට අපගේ සම්බන්ධ වීම සමාජිකයන්ගේ යම් අවස්ථාවල සීමිත සංඛ්‍යාවක් වුවත් අපගේ එම පටිගත කළ දේශනා සහ ඔවුන්ගේ කාර්ය බහුලත්වය මත විවිධ අවස්ථාවලදී එම සාකච්ඡා ශ්‍රවණය කරමින් මේ ධර්ම අවබෝධය පිණිසම ඔවුන් පිටුවහලක් කරගන්නවා. ඉතින් මෙම සාකච්ඡාව මෙහෙ වනු ලබන්නේ සාම්ප්‍රදායික ධර්ම දේශනාවක් ඔබට ගොස් ධර්ම සාකච්ඡාමය වැඩසටහනක් විදිහට තමයි අපි මෙම සාකච්ඡාව මේ වැඩසටහන මෙහෙවන්නේ. ඔබට අපට අවස්ථාව ලබා දෙන්න පුළුවන් මේ වංශ සමග ඕනෑම ධර්ම සාකච්ඡාවක් ධර්ම කාරණයක් ධර්ම ගැටලුවක් ඔබට ඇති වී තිබෙන
මෙහෙණින් වහන්සේගේ යොමු කරලා ඒ සඳහා අවශ්‍ය කරන ධර්ම උපදෙස් සහ සරලව ලිහිල්ව මේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මෙම සාකච්ඡාව මාගු පිටුවහලක් වනවා. ඉතින් ඒ ටික තමයි ආරම්භයේ විදිහට කියන්න තියෙන්නේ. ඉතින් නැවතත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාවට වැඩම කළ ඔබ වහන්සේව අපි පිළිගනු ලබනවා. මෙහි ඔබ වහන්සේ මගෙන් ආරාධනා කරන අවස්ථාවේදී ඉල්ලීමක් කරා අපි කුමන තත්වයකද ඉන්නේ සහ අපි මොනවද සාකච්ඡා කළ ධර්ම කරුණු පිළිබඳව කෙටි හැඳින්වීමක් ලබා දෙන්න කියලා. ඉතින් ඇත්තෙන්ම මම හිතනවා ඒක ඉතාමත්ම වැදගත් කියලා. ඉතින් මම ඒ ගැන ඉතාමත්ම කෙටියෙන් මේ සඳහනක් කරන්න මෙහෙණින් වාසය එය සාකච්ඡාව පවත්වාගෙන යාමට ඉතාමත්ම පිටුවහලක් වෙනවා ඔබ වහන්සේට. අපි මුලින්ම දැන්ට අවුරුදු 3මාට විතර කලින් මෙම සමූහය ආරම්භ කර මූලික අවස්ථාවේදීම අපගේ එක් සමාජිකාවක් අපි සාම්ප්‍රදායික බෞද්ධ පවුල්වල ඉපදිලා දහම් පාසල් අධ්‍යාපනය ලැබලා පාසල් අධ්‍යාපනයෙන් අපි ජීවිතයේ විවිධ තරතිරන් වල කියාවෙන් කරමින් හිටපු වයස අවුරුදු 55ක් දැනට වන එකම වයස කණ්ඩායම. එතකොට අපි 1989 තමයි උසස් පෙළ අපි කරේ. ඉතින් ඊට පස්සේ අපි මෙහෙම මේ අපේ කණ්ඩායමක් හදාගත්තට පස්සේ මාසයක් විතර ගත වුණාට පස්සේ අපගේ ඒ වන විටත් ධර්ම ඥානය සහ ධර්ම අවබෝධය පිණිසම උත්සාහ කරමින් හිටපු එක් සමාජිකාවක් අපිට එකවරම අපගේ මෙතෙක් අපි සාම්ප්‍රදායික දහම් දැනුමින් විශාල අංශක 180ක් විතර අපව හැරුණු ගාථා පාඨයක් අපිට මේ කිව්වා. මේ ගැන කතා කරන්න කියලා. මොකක්ද ඒ ගාථා පාඨය? දිත්තේ දිත්ත මන්තංසෝ භවිස්සතු සුතේ සුත මන්තංසෝ භවිස්සතු මුතේ මුත මන්තංසෝ භවිස්සතු විඤ්ඤාති විඤ්ඤාත මන්තංසෝ භවිස්සතු කියලා මේ ගාථාව කියලා පැයක විතර මේ දුරකථන මාර්ගයෙන් මේ පිළිබඳව මේ අර්ථ කරුණු එතුමියගේ මේ ඒ දැනගත් විෂන් එක අනුව අපිට කියනවා. ඉතින් මේක මේ එකපාරම ලොකු ප්‍රශ්නයක් වුණා. මේක කිව්වේ ලෝකයේ දැක්කොත් දැක්ක දෙයක් නැහැ. මම සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන්න මේ ලේසි. එතකොට ඇසුව දෙයක් නැහැ. ඊට පස්සේ ගන්ධ සුවඳ කියලාම කිසිම දෙයක් නැහැ. විඤ්ඤාණයක දෙයක් නැහැ. ඊට පස්සේ දැන් මම විශාල වශයෙන් සත්‍ය සුබ සාධනය වෙනුවෙන් කටයුතු කැප කරන කෙනෙක්. ඉතින් මගේ යාළුවා කියනවා වැඩක් නැහැ ඔය සත්තු බේරගත්තට මෙහෙම සතෙක් නැහැ. මම කිව්වා ඒක වෙන්න බෑ. මමත් ධර්ම කරුණු ගැන යම් කිසි සමාවක් කරනවා. මේක මෙහෙම වෙන්න බෑ කියලා. කොහොම අපි තර්ක කරමින් මේක විශාල උද්දීපනයක් වුණා මේ ධර්ම ගවේෂණයට. මොකද මේක අතාවැත්තටම දේශනා කරලා තියෙනවා. එහෙනම් මේක ගාථාවේ ප්‍රශ්නයක් නෑ. ත්‍රිපිටකයේ තියෙන බාහි දාරුචූරිය සූත්‍රයේ තියෙන දාරුචූරිය බමුණා වෙනුවෙන් දේශනා කරපු ගාස්. එතකොට අපි මේක කියන දේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියපු දෙයක් වරදින්නෙත් නෑ. ඒකත් දන්න බුදුදහම පිළිබඳව කිසිම අනිශ්චිතභාවයක් නෑ. මේක තේරුම් ගන්න අමාරුයි. පසු අපි මේ වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ පූජ්‍ය නෙළුම්දෙණිය ආරණ්‍ය වාසී අස්සද්දුම කමලසිංහ ස්වාමීන් වහන්සේ අපට සම්බන්ධ කරා. උන්වහන්සේ මාසිකව එක් දේශනාවක් බැගින් මාස 12ක කාලයක් විවිධ මාතෘකා ඔස්සේ දේශනා කරා. උන්වහන්සේට අපි මේ දේශනාව මේ ගාථා පාඨය යොමු කරා මෙහෙම දෙයක් කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ අපට යම් ආකාරයක නිවැරදි පැහැදිලි කිරීමක් කරලා දුන්නා. ඔබ ඉන්න මතවාදයේ වැරදි. ඔබ ඉන්නේ අන්තයක. එහෙම දෙයක් නෙමෙයි මෙතන මෙහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ අපි උන්වහන්සේ අපිට දේශනා කරපු හුඟක් චතුරාර්ය සත්‍ය සම්බන්ධ දේශනා සමග අපි විවිධ සාකච්ඡා කරමින් ඉදිරියට යනකොට වසර එකමාරක් විතර යනකොට අපිට ශුන්‍යතාවාදය පිළිබඳව මේ යම් දේශනා මාලාවක් ලැබුණා. ඒ ලැබුණෙත් විඥාන මායාව මේක විඥානයේ මායාවක්මයි විඥාන මායාව නැති කරපු ගමන් මේ ඔක්කොම නැති වෙනවා කියලා දැන්ටත් දේශනා මාලාවක් යනවා. ඒ ඔස්සේ තව අපේ සමාජිකෙක් ඒක හඳුන්වලා දුන්නා. ඊට පස්සේ අපි ඒ ඔස්සෙත් කතා බහ කරගෙන යෑමේදී සහ මේ හැම දෙයක්ම අපි ධර්මයට ගලපලා ගන්න කියන බුදුරජාණන් වහන්සේ මොන ස්ථවිර කිව්වත් කල්යාණ මිත්‍රය කිව්වත් අල්ලපු නගරෙන් ඇහුණත් මේක ධර්මයටම ගලපලා ගන්න කියලා කියනවා. ඉතින් අපි බැලුවා මෙච්චර
විඥාන මායාව නැති කරපුවම මේක වෙනවනේ. විඥාන මායාව නැති කරපුවම කොහොමද මේක වෙන්නේ? එහෙනම් විඥාන මායාව හැදෙන්නේ කොහොමද? ඔය ප්‍රශ්නේ දැන් අපි මෙතන ඔක්කොම ඉන්නේ වෘත්තිකයෝනේ. ඉතින් ඒ නිසා මේ උසස් පෙළ ජීව විද්‍යාව ගණිතාංශය ඒ විදිහේ ඉගෙනගෙන මේ කරගෙන සයන්ටිෆිකලි වශයෙන් හොඳ දැනුමක් තියෙන පුද්ගලයෝ සංඛ්‍යාවක් තමයි එකතු වෙලා ඉන්නේ මේ කොමියුනිටි එක තුල. ඉතින් එතකොට ඒක එහෙම කියපුවා පමණින්ම පිළිගන්නේ නැහැ. ඒ පිළිබඳව කියන්නේ ධර්මයේ පිළිබඳව සැකේ නෙමෙයි විමර්ශනය කිරීමයි කරන්නේ. විමර්ශනය කරලා අපි ඒ ගැන ලැබීමක් කරනවා. ඊට පස්සේ විඥාන මායාව කියන එක හරි හැබැයි ඒක ගැටලුවක් නෑ. නමුත් මේ විඥාන මායාව එකපාරම නැති කරන්න උත්සාහ කරොත් ශ්‍රද්ධාවෙන් හෝ නැත්නම් ඒක තරම් මේ අපිට එතන යම් මේ ගැටලුමේ තත්ත්වයක් ඇති වුණා. මිනිස්සු අපි ඒ තව කරුණු හොයාගෙන යෑමේදී අපිට හසලක ජනප්‍රිය ධර්ම දේශක හසලක සීල විමල ස්වාමීන් වහන්සේ පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේගේ ශුන්‍යතා දර්ශනය පිළිබඳව මජ්ජේ නිකායේ මජ්ජේ සූත්‍රයේ තියෙන ස්පර්ශ අන්තය ස්පර්ශ සමුදය අංශය ස්පර්ශ නිරෝධ අන්තය කියන අන්ත තුන මේ කරගෙන මේ කොහොමද මේ ශුන්‍යතා දර්ශනයේ ඇත්ත නැත යන අන්ත දෙකේ මිදි මැද අන්තයට මේ අපි කොහොමද සිත යොමු කරලා මේ කරුණු කාරණා කරන්නේ කියන මැදමාවත ඔස්සේ අපිට සෑහෙන අපි ධර්ම සාකච්ඡා කරා. ඔය ඔක්කොමත් ඒකබද්ධ කරලා ගත්තන් පස්සේ අපිට අපි වෙන වෙනමත් ධර්ම කරුණු ගවේෂණය කරලා ගද්දී අපිට හැඟුණු දෙයක් තමයි මේක තියෙන්නේම පටිච්චසමුපාදය තුල. මේ සියලුම පටිච්චසමුපාදය තුල අනිත්‍ය බව මේ විශ්වයේ පවතින විශ්ව පදාර්ථයන්ගේ මුළු විශ්වයේම පවතින අනිත්‍ය බව තේරුම් ගත්තා නම් ඒ අනිත්‍ය බව කියන න්‍යෂ්ටිය තුල තමයි මේ අනික් ඔක්කොම ගැබ් වෙලා තියෙන්නේ. එතකොට මොන දේශනාව කොයි විදිහ ඇහුණත් මෙන්න මේ අනිත්‍ය බව යම් පමණකින් හෝ අවබෝධ කරගත්ත පුද්ගලයාට මේක පැහැදිලි කරගන්න පුළුවන් කියලා පටිච්චසමුපාදය සහ සතර සතිපට්ඨානය සම්බන්ධ සූත්‍ර දේශනාවල තමයි මේ පෞද්ගලික මාස කීපය තුළ අපි යොමු වෙමින් සිටියේ. ඊට අදාළ දේශනා සඳහා අපි ජේෂ්ඨ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වීරතුංග හෙට්ටිආරච්චි මහත්මයා අපේ මාසික වරක් අපිට ධර්ම සාකච්ඡාමය වැඩසටහන මේවනවා. එතුමා සමග එතුමා හුඟක් අභිධර්මයේ සම්බන්ධව සාසිත ඇතීම සහ නැතිවීම පිළිබඳව ගැඹුරු දහම දේශනා සාකච්ඡා කරන්නේ. ඒ දහම ගැඹුරුනත් ඒ අන්තර්ගතයේ අපිට යම් ප්‍රමාණකින් ගන්න පුළුවන් නිසා අපි මේ සාකච්ඡා වලට සහ සම්බන්ධ වෙනවා. ඒ අතරතුර තමයි මම මෙහෙණින් වහන්සේ පිළිබඳව සමාජ මාධ්‍ය තුලින් දැනගෙන ඔබ වහන්සේට කාරුණිකව ආරාධනා කරන්නේ අප සමග සම්බන්ධ වෙලා අපිට පුළුවන් අවස්ථාවල ස්වාමින් වහන්සේ අපිට කරන්න මේ විදිහේ සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න කියලා මම විශේෂයෙන්ම කැමැත්තක් දැක්වුවා. මමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජේෂ්ඨ මේ ගුවන් යාන තාක්ෂණ නිලධාරියෙක් විදිහට වසර 22ක් මව්බිමට සේවය කරලා ඒ අත්දැකීම් ඇතුව තමයි මම මේ යුරෝපයට ඇවිල්ලා මේ ජීවත් වෙන්නේ. ඉතින් අපේ මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරියක් විදිහට වැඩ කරපු ධාර්මිවරියක් විශිෂ්ට නිලයක් ඇතුව විනයක් ඇතුව ලොකු මේ සමාජයට මෙහෙවරක් කරපු උසස් නිලයක හිටපු නිලධාරිවරියක්. ඒ වගේම එතුමිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් පුහුණු පාසලේ අපේ නිලධාරිතුමා වින්කමාන්ඩ් හේරත් මැතිතුමාව සමීපව ඇසුරු කරලා එතුමාගේ පුහුණුව ලැබපු නිලධාරිවරියක්. මට හරි සතුටක් ඇති වුණා. ඉතින් ඒ සියලු දේවල් ඇතුළත් අපි මේ දහම් වැඩසටහන මේ ආරම්භ කරේ. මෙහෙණින් වහන්සේ ඔය ටික තමයි මම හිතන්නේ පොඩි කාලයක් ගත වුණා මේ විනාඩි 15ක් විතර මේ ආරම්භය කියන. නමුත් මේක අවශ්‍යයි. මොකද මෙහෙණින් වහන්සේට අප පිළිබඳවත් අපගේ සහ සම්බන්ධලා ඉන්න සමාජිකත්වයට සහ මේ පටිගත කර දේශනාව නැවත අසන සමාජිකත්වයට මේ අප දෙගොල්ලගේ මේ හඳුන්වා දීම මම හිතන්නේ ඉතාමත් වැදගත්. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේට මම ආරාධනා කරනවා මෙතන සිට මේ පිළිබඳව සාකච්ඡා පවත්වාගෙන අපි විටින් විට අවශ්‍ය කරන මේ ප්‍රශ්න ගැටලු ඔබ වහන්සේ වෙත යොමු කරන්න. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි හැමෝටම මම ඇහෙනව ඇති නේද? ඇහෙනවා මේ හොඳයි. මා පිළිබඳව හැඳින්වීමක් සිදු කළ මේ මහත්මාට වගේම සදහම් මග සමූහය තුල ඒ කාලයක් පුරාවටම සදාතනික නිවීම වෙනුවෙන් කටයුතු කරන ඔබ සියලු දෙනාටම මෙතෙන් පටන් යම් කාල සීමාවක් තුල නිවීම කියන්නේ මොකක්ද
අපි ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. මම හිතනවා ඔබ සියලු දෙනා යම්කිසි කාල වකවානුවක් පුරාවටම විවිධ වූ දේශකයාණන් වහන්සේලා සහ ගිහි ඒ උපාසක මහත්වරුන්ගේ කතිකාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ විවිධ සාකච්ඡාවන් වලට සහ ධර්ම පිළිබඳව හුවමාරු වීම සිද්ධ කර ගැනීමක් සිදු කරපු නිසා මූලික වශයෙන් අඩිතාලමකින් පටන් ගන්නවට වඩා ඔබට නැගීලා තිබෙන ගැටලුවක ඉඳන් අපි ඉදිරියට යමු නේද මහත්තයා? ඔව් මේ එහෙම හොඳයි මේ මෙහෙණින් වහන්සේ. මෙහෙණින් වහන්සේ මේ දේශනේ ආරම්භයක් විදිහට එතකොට අපි දැනට අපි මාස දෙක තුනක ඉඳන්ම අපි පටිච්චසමුප්පාදය සහ මේ සතර සතිපට්ඨානය ඇසුරෙන් තමයි අපි මේ අනිත්‍ය බව කියන එක මේ ඇති කරගන්නලු විශ්වයේ පවතින අපි මෙන්න මෙහෙමයි තේරුම් ගන්න තියෙන්නේ මෙහෙම වාස් මම එකක් කියන්නම් ඊටාත්ම කෙටියෙන් ලෝකයේ ගත්තාම මේ ලෝකය කියලා මම අදහස් කරන්නේ පෘථිවිය පමණක් නෙමෙයි මේ සමස්ත විශ්වයේ ගත්තාම විශ්වය තුල අපි මේ ජීවත් වෙන සමාජයේ පරමාර්ථ ලෝකය සහ සම්මුති ලෝකය කියලා දෙකක් තියෙනවා. එතකොට සම්මුති ලෝකය කියලා කියන්නේ මේක දෙකක් කියලා අපි පහසුවට ගන්න අපි අධ්‍යයනයේ පහසුවට. එතකොට මේ සම්මුති ලෝකයේ ගත්තාම අපි නම් වශයෙන් නම් තියාගෙන මේ කරගෙන වාහන මේ විදිහට අපි කරගෙන අපි මේ යම්කිසි සම්මුතියක් තුලින් පාසල විශ්වවිද්‍යාලය ලදරු පාසල ඔය සමිතිය ඔය විදිහට කරගෙන යනවා. එතකොට ඒක එක විදියක්. සම්මුති ලෝකේ අවශ්‍යයි. හැබැයි සම්මුති ලෝකයේ ඔබට තියෙන පරමාර්ථ ලෝකයේ තුල අවතීර්ණ වුණාට පස්සේ පරමාර්ථ ලෝකයේ තේරුම් ගැනීමේදී අපට අවබෝධ වෙනවා මේක සම්පූර්ණයෙන්ම මේ තුල ඇති දෙයක් නැහැ කියලා. ඇති දෙයක් නැහැ. ඒ කියන්නේ දිත්තේ දිත්තමන්තන් කියන ගාථාවේ තේරුමට අදාළව යම්කිසි තැනකට එනවා මේ හැමදේම නියත නැහැ අනියතයි. එතකොට මේ අනියත දේවල් නිතරම වෙනස් වෙනවා. එතකොට නිත්‍ය නැහැ. එතකොට නිත්‍ය නැති දෙයකට අපි සම්මුතියෙන් නමක් දාගෙන යම්කිසි ව්‍යවහාරයක් කරගෙන ඒකෙන් විඥානයක් හදාගෙන අපි ඒ විඥානය තුලින් රස විඳිමින් තමයි ඉදිරියට යන්නේ. අපේ හරියට අපේ දිවේ රස කර තියෙන දෙයක් ඒ රස කලාප අවසන් වෙනකොට මේ රසය නැති වෙනවා. දැන් අපිට කලින් වටලප්පන් කෑම ඒක රසය මතක් කරමින් විඥාණයෙන් මවමින් ඒ රසය විඳිනවා මිසක් ඒ රසය නැවත එන්නේ නැහැ. ඒ රසය නැවත එන්න නම් නැවතත් වටලප්පන් අපි නැවත අන්න. ඒක දිවේ රස කලාපවල ඉවත් වීම සමගම සංනිවේදන විඥාණයෙන් ඒක ඈත් වෙනවා. එතකොට ඒක මතකයට ගිහිල්ලා තමයි අපි මතකයේ තුලින් නැවත ආවර්ජනය කරගෙන තමයි එන්නේ. එතකොට මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේ සසුන්ගත වීම තුල මේ ඒ කරගත්තා වූ අරමුණ ඇතිව අපිට පැහැදිලි කරා නම් මෙන්න මේ හේතු මත මෙන්න මේ විදිහේ මාර්ගයක තමයි යා යුත්තේ. අපි යන විදිහට වඩා වෙනස් විදිහක් තියෙන ගැටලුවක් නැහැ. අපි විවිධ මේ ක්‍රම අනුගමනය කරමින් විවිධ විමර්ශන කරමින් යන කණ්ඩායමක් බව ඔබ වහන්සේට මේ වණට පැහැදිලි වෙලා ඇති. ඔබ වහන්සේට ඒ ගැන දෙන්න පුළුවන් මේ අවවාද එහෙම නැත්නම් අනුශාසනා සහ මඟ පෙන්වීම පිළිබඳව මේ යම් දේශනයක් කරන්න ඒක මම තව ඉදිරියට යොමු කරන්නම් අපිට දැනගන්න අවශ්‍ය කරන දේවල්. හොඳයි. දැන් අපි ජීවත් වෙනවා කියලා මේ ජීවිතය තුල නිවනක් හොයනවා. එහෙමනේ. එහෙමයි. අපි නිවනක් හොයනවා. ඒ අපි නිවනක් හොයන්නේ අපි හැමෝටම යම්කිසි දැවීමක් තියෙන හින්දානේ නිවීමක් හොයන්නේ. එහෙමයි මේ. දැවීමක් තියෙන නිසා අපි නිවීමක් හොයනවා. අපි හැමෝම තියෙන යම් දෙයක් නිසා දැවෙන බවට සිතිවිල්ලක් උපදවාගෙන ඒ උපදවාගත් සිතිවිල්ලෙන් තුලම ඒ උපදවාගත් සිතිවිල්ල තුල මම නැමැති සත්වයේ සිටිනවා. ඒ මම නැමැති සත්වයාට තමයි මේ සියලුම දුක දැනෙන්නේ කියන තැනින් තමයි ආරම්භ කරන්නේ. එහෙමද? එහෙමයි. එතකොට අපි හැම වෙලාවෙම නිවෙන්න උත්සාහ කරන්නේ තියෙන යමක් නැති කරලා. දුක යනුවෙන් යමක් ලෝකයේ තුල පවතිනවා. ඒ පවතින දුක මම නැති කළ යුතුයි කියන අර්ථය. එහෙමයි.
එතකොට අපි නිවන් දකින්න යන්නේ නිවනක් හොයාගෙන යන්නේ සැනසීමක් බලාපොරොත්තු වෙන්නේ තියෙන යමක් නැති කරන ස්වභාවය තුල. එහෙමයි. නමුත් ඔබතුමා කලින් සඳහන් කරපු විදිහට අපිට තියෙනවා සම්මුති ලෝකය සහ පරමාර්ථය කියන දෙකක්. මේ සම්මුතිය කියන වචනාර්ථයෙන්ම බලනකොට සම්මුතියක් කියන්නේ සම්මතයක්. දෙදෙනෙක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් විසින් ඒකමතිකව හෝ මොනියම් හෝ හේතුන් මත ස්ථිර කරගත්ත ස්වභාවය තමයි සම්මතයි සම්මුතිය කියලා කියන්නේ. එහෙමනේ. උදාහරණයක් විදිහට අපි ඉපදුනහම අපිට දානව නමක්. සම්මත කරලා නේද දාන්නේ? අනිවාර්යයෙන්ම. ඔන්න සම්මතය. පරමාර්ථය කියනකොට අර්ථයෙන්ම පරමයි. අර්ථයම පරමයි. ආයේ වෙනස් වෙන්න තැනක් නැහැ. ඒ තුල නැවත බෙදා වෙන් කරන්න කිසිදු තැනක් ඉතුරු වෙලා නැහැ. හැබැයි සම්මුතිය තුල අපිට බෙදා වෙන් කරන්න ඕනෑ තරම් ක්‍රමවේදයන් තියෙනවා. පරමාර්ථය තුල අර්ථයේ පරමතාවය තුල අපිට ඒක වෙන් කරන්න බෙදන්න ස්වභාවයක් නැහැ. ඒ නිසාමයි පරමාර්ථය කිව්වේ. දැන් මේ නිවන කරා ගමන් කරන්නේ සම්මුති ලෝකයේ තුල ජීවත් වෙන පිරිසක්නේ. සම්මිති ලෝක තුල ජීවත් වෙන පිරිසක් කියන්නේ අපි අවිද්‍යාව නැමැති අවිද්‍යාව කිව්වත් නොදන්නාකම කිව්වත් මෝඩකම කියලා කිව්වත් මේ වචන තුනෙන්ම සඳහන් කරන්නේ එකම අර්ථය. මොකක්ද ප්‍රධානම අර්ථය කිව්වොත් අපි නොදන්නාකම. අවිද්‍යාව කියන්නේ විද්‍යාව පහළ වෙලා නැති ස්වභාවය. එහෙනම් මේ විද්‍යාව පහළ වෙලා නැහැ කියන්නේ අපි ඉන්නේ අවිද්‍යාවේ. මේ අවිද්‍යාව තුල ඉන්න කෙනෙක්ටම තමයි මේ විද්‍යාව පහළ වෙන්නේ. එහෙමයි. ඒ විද්‍යාව පහළ කර ගැනීමට යන ගමන තුල මූලික වශයෙන් අපි මේ විද්‍යාව පහළ කර ගැනීමේ ගමනට ප්‍රධාන වශයෙන් කාරණා 4ක් මූලික කරගන්නවා. එහෙමයි. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. අපි මේ වචන මේ පේලි 4 ඕනෑ තරම් අහලා තියෙනවා. හැබැයි මේ වචන පද 4 තියෙන පේලි 4 තියෙන අර්ථකථනය ගත්තොතින් අපි ඒ පේලි 4 තුරම අපි නිවන් දකින්න හැකියාවක් තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ නමකට පමණක්ම තිබෙන ඒ සර්වඥතා ඥානය තුල උන්වහන්සේට හැකියාවක් තියෙනවා ඉර්ධිපාද බලලා ඒ ඉන්ද්‍රිය බල ධර්ම බලලා ඒ අයට මේ ධර්ම කියන්න. නමුත් ඉන් පහළ කෙනෙකුට මේ හැකියාව නැහැනේ. රහතන් වහන්සේ නමකට උනත් රහතන් වහන්සේ නමක් හඳුනා ගන්න බැරි වෙච්ච තැන අපි දැකලා තියෙනවා ත්‍රිපිටකයේ අධ්‍යයනය තුළ අපිට හමු වෙලා තියෙනවා. ඒ නිසා මූලික වශයෙන් අපි මේ දුක හටගන්නේ සහ මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද අපි දන්න දුකද කියන එක පිළිබඳව දැනගන්න අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ නැතුව අපි එකපාරටම අනිත්‍ය ගැන කියන්න ගියොත් වෙන්නේ අපි ගන්නෙම තියෙන යමක් නැති කරන්න යන අනිත්‍යයක් පිළිබඳව. නිත්‍ය දෙයක අනිත්‍යයක් බලන්න යන්නේ. එහෙමයි සෝ. පැහැදිලිද? එතකොට චතුරාර්ය සත්‍ය කිව්වම අපි අහලා තියෙනවානේ. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. දැන් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුකමද? දැන් දුක විදිහට භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ මොකක්ද? දුක්ඛ ආර්ය සත්‍ය විදිහට පෙන්වුවේ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ දුක විදියට අපට පෙන්වුවේ ජාති ජරා ව්‍යාධි මරණ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං පියේහි විප්පයෝග දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියන ස්වභාවය. ඒ කියන්නේ අපි ඉපදීමේ දුක, ලෙඩ වෙන දුක, ව්‍යාධීන්ට පත් වෙන දුක, මැරෙන දුක, යමක් අපිට කැමැතිසේ පවත්වන්නට හැකියාවක් නැති දුක, අප්‍රියයන් සමග එක් වෙන්නට තියෙන දුක, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නට තියෙන දුක. දැන් අපි ජීවිතය කියලා මේ තාක්
ඔබ සියලුම දෙනාගේ වයස් කාණ්ඩය තුල ගලපාගෙන බලනකොට අපි දුක විදියට ලබලා තියෙන ඔය අත්දැකීම් ටික නෙමෙයිද? අනිවාර්යයෙන්. ජීවිතය කියලා ලබලා තියෙන ඔය අත්දැකීම් ටිකම නෙමෙයිද? එහෙමම තමයි. සමස්ත විදියට අපි ජීවිතය කියලා ගත්තොත් ලබලා තියෙන්නේ ඔය කියන දුක් රැසේ. එහෙම. ඉපදීම දුක විදියටත් ඉපදීම සතුට විදියටත් විතක. එහෙමනේ. අපි කැමති කෙනෙක්ගේ ඉපදීමක් සතුටක්, අපි කැමති නැති කෙනෙක්ගේ ඉපදීමක් දුකක්. අපි කැමති කෙනෙක්ගේ මරණයක් අපිට දුකක්. අකමැති කෙනෙක්ගේ මරණයක් සැපක්. අපි ඔය විදිහට ජීවිතය කියලා අත්විඳලා තියෙන්නේ ඔය කියන දුක ටික නෙමෙයිද? ඔය කියපු දුක් ටික. හැබැයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා දුක්ඛ යනු දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. දුක්ඛ ආර්ය සත්‍ය යනු අපි දන්නා දුක නොවේ. පවර් කට් එකක් වුණා. එහෙමයි මේනින් වාස නේද? ඔව්. කමක් නෑ මම දේශනාව කරගෙන කමන්නේ යනවා. මේනින් වාස මේ අපිට ඔඩියෝ එක එනවනේ හරියලා. මේ ඔව්. Wi-Fi කට් වෙන්නේ නැහනේ මේනින් වාස normal. නෑ නෑ නෑ. නෑ හරි. එතකොට ප්‍රශ්නයක්. මේ තුල අපි දුක්ඛ ආර්ය සත්‍ය විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. කෙටියෙන්ම ගත්තොතින් කොටින්ම ගත්තොතින් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති විදියට දේශනා කරන්නට දෙනවා. එහෙනම් අපි දුක විදියට දරාගෙන ඉන්න දුක නෙවෙයි මේ ආර්යයන් විසින් දුක විදිහට අවබෝධ කරගන්නේ. එතන පැහැදිලිද? පු탁ජන ස්වභාවයේ එහෙමත් නැත්නම් තවම ධර්ම මාර්ගයට පැමිණිලා නැති මේ සංසාරය නැමැති ඕගය තරණය කරන්නට සූදානම් නැති සියලුම දෙනා දුක විදියට දරාගෙන ඉන්න දුක නෙවෙයි ආර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙනම් ආර්ය සත්‍ය කිව්වෙ මොකටද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි අහලා තියෙනවනේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට අපි හැම වෙලේම මේ විභජ්‍යවාදීව ભેද විදියට වෙන් කරලා පෙන්නනවා මේ රූපය වෙනම, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය වෙනම. නමුත් මේ වෙන් කරලා අර්ථකථනයන් දෙන්නේ කුමක් නිසාද? අවබෝධයේ පහසුවට. දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කිව්වම කෙටියෙන්ම කිව්වොතින් අර සියලුම දුක් රැසේම අයිති වෙන්නේ කොතෙන්ටද? පංච උපාදානස්කන්ධය කියන දුකට. ජාතිය කිව්වත් දුකක්. පංච උපාදානස්කන්ධයක්මයි. ඉපදීමක් කිව්වත් මරණයක් කිව්වත් ප්‍රියයන්ගෙන් වෙන්වීමක් සිදු වුණත් අප්‍රියයන්ගෙන් හා අපිට එකතු වෙන්න සිද්ධ වුණත් ඒ වගේම යමක් අපිට කැමතිසේ පවත්වන්නට බැරි කියන ස්වභාවය ගත්තම මේ සෑම ස්වභාවයක්ම අයිති වෙන්නේ කොතෙන්ටද? පංච උපාදානස්කන්ධය කියන ප්‍රධාන කුලකයට. ඒක මරණය කිව්වත් පංච උපාදානස්කන්ධ අත්දැකීමක් කිව්වත් එකයි. දැන් මම රූපය පිළිබඳව දල විශ්ලේෂණයක් හැඳින්වීමක් කරන්න. අපි රූපය කිව්වම ඔය හැමෝම මේක දන්නව වෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රවිෂ්ඨ වීමක් විදියට අපි මූලිකව දැනගමු. රූපය කිව්වම අපි හිතාගෙන ඉන්නවා ඇහැට පේන රූප පමණයි රූප විදියට. නමුත් මේ පරමාර්ථ දර්ශනය තුල අපි නිවීම සොයාගෙන යනකොට අපි ජීවිතය කියලා අත්විඳින මේ මූලික දුක්ඛ ස්කන්ධය අත්විඳින ආයතන
හයක් තියෙනවා. ආයතන හයක් නිසා මොකක්ද කිව්වේ? සලායතන. සලායතන. ඇස කන නාසය දිව කය මන. මේ ආයතන හයෙන් අපි ප්‍රධාන වශයෙන්ම අත්දැකීම් 4ක් ලබනවා. ඇසට පෙනීම, කනට ඇසීම. ඇසීම, නාසයට ගන්ධය දැනීම, දිවට රස දැනීම, ශරීරයට පහස ස්පර්ශය. දැනීම, මනසින් දැන ගැනීම. හැබැයි අපි රූපය පිළිබඳව කතා කරනකොට ඇසට පෙනෙන රූප පමණක් නොවේ රූප, කනට ඇසෙන්නේද ශබ්ද රූප, නාසයට දැනෙන්නේ ගන්ධ රූප. රූප, දිවට දැනෙන්නේ රස රූප, ශරීරයට දැනෙන්නේ පොට්ටබ්බ පහස රූප, මනසට දැනෙනවා සිතිවිලි විදියට ධම්ම රූප. දැන් අපිට පැහැදිලි මේ ආයතන හයක් විදියට වෙන් කළාට පොදුවේ ගත්තාම අපි ලබන්නේ රූපී අත්දැකීමක්. පෙනීම විදියට, කනට ඇහිම විදියට, නාසයට දිවට කයට කියන මේ ආයතන තුනෙන්ම දැනීම විදියටත් මනසින් සිතිවිල්ලක් දැන ගැනීම කියන ආකාර හතරෙන්ම ලබන්නේ මොකක්ද? පොදුවේ ගත්තාම රූපී අත්දැකීමක්. එහෙනම් රූපයක් කිව්වේ රුප්පතීතිකෝ භික්කවේ රූපං වදේත. ඒ කියන්නේ රූපණයක්, රුවක් ඔප්නංවා පෙන්වීමක්මයි රූපය. දැන් අපිට රුවක් ඔප්නංවා පෙන්වීමක් කිව්වම සිහිපත් වෙන්නේ යම් කිසි ඇසට පෙනෙන රූපයක්මයි. නමුත් හොඳට ඔබ මේක ග්‍රහණය කරගන්න උත්සාහවන්ත වන්න අපි ශබ්දයක් ඇහුණත් ඒ ඇසීම තුළ ඒක නිර්වචනය කරගන්නට පැහැදිලිව අවබෝධ කරගන්නට යන ගමන තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? රුවක් රූපේ නැමැති ස්වභාවය, ශබ්දයේ නැමැති ස්වභාවය, ඒ ශබ්ද රූපී ස්වභාවය ඔප්නංවා හඳුනා ගැනීමක්. නාසයෙන් සිද්ධ වෙන්නේ මේ ගන්ධය නැමැති ස්වභාවය පැහැදිලිව හඳුනා එනම් පැහැදිලිව ඒකට යම් කිසි හැඩතලයක් නිර්මාණය කරගෙන හඳුනා ගැනීමේ පහසුව තමයි මේ රූපය කියන අර්ථකථනය තුළ දෙන්නේ. ඊළඟට වේදනාව. වේදනාව කියන්නේ යම් කිසි වීමක් අපිට දැන වෙනවා. වේදන වීමක්. වීමක් දැන වෙන නිසා වේදනාවක් කියලා කිව්වා. ඒ වගේම ඊළඟට සංඥාව. සංඥාවක් කියව අපි හැමෝම දන්නවා. අපි පාරවල් වල ඕන තරම් සංඥා දැකලා තියෙනවා. මාර්ග සංඥා. එහෙනම් යම් යම් දේවල් පිළිබඳව හඳුනා ගැනීමේ පහසුවට අපි පොදුවේ සංඥාව භාවිතා කරනවා. නමුත් මේ සාසනික ප්‍රතිපදාව තුළ අපිට සංඥා විදියට එහෙම නැත්නම් මේ ජීවිතය පිළිබඳව අවබෝධයට යන ගමන තුළ අපිට සංඥා හමු වෙනව කොහමද? යම් යම් දේවල් හඳුනා ගන්න. අපිට සම්මුති ලෝකයේ තුල තියෙන දේවල්, ස්ථාන, පුජ්‍යලය, යම් යම් වස්තුන් දේවල් හඳුනා ගන්න උසමිති, ළඟ දුර, හීන ප්‍රනීත මේ ආදී විදියට අපිට මේ සංඥාව යමක් හඳුනා ගනිදී. අර ස්ථානයේ තිබුණු මේ තරම් උස ප්‍රමාණයේ මගේ අම්මා මේ තරම් උසයි. මිටි මේ ආදී විදිහට මේ සංඥාව අපි භාවිතා කරනවා. ඊළඟට සංකාර. සංකාරයක් කියන්නේ සැකස්මක්. යමක් සැකසීමක්. දැන් සංකාරයක් මම මේ විදිහට ගන්නම්. අපි හැමෝම ආහාරයට ව්‍යංජන සකස් කරනවානේ. මේ ව්‍යංජනය සකස් කරනකොට ඊට අදාළ එළවලුව ඒ පහේ ඊට අමතරව ඒකට අදාළ ලුණු මිරිස් ඒ සියල්ලම වෙන වෙනම තිබිලා එකට එකතු කරාට පසුව තමයි එතන සැකස්ම සම්පූර්ණ වෙන්නේ ව්‍යංජනයේ විදියට. එහෙනම්
මේ රූපය වේදනාව සංඥාව කියන කොටස් තුන එකතු වෙනකොටම සංකාරය මේ සැකැස්ම සිදු වෙලා අවසන්. මම උදාහරණයක් විදිහට මෙහෙම පෙන්නන්න. අපිට මේ වෙලාවේ ඔබ ඉන්න මේසේ ඉස්සර අඹ ගෙඩියක් තියෙනවා කියලා ගන්න. අඹ ගෙඩියක් තියෙනවා කහ පාටිට. අපි මේ රූපය දකිනවා. මේ මොහොතේ මේ රූපය දකිනවා. අඹ ගෙඩියේ රූපය. දකින්නකොටම වේදනාවක් උපදිනවා මොකද්ද? මේ අඹ ගෙඩිය රසයි. මගේ අඹ ගෙඩිය. මට කන්න පුළුවන්. මේ විදිහට අපිට වේදනාවල් දැනෙනවා. සංඥාවක් හට ගන්නව මොකද්ද? මේ අඹ ගෙඩිය කහ පාටයි. රසයි. ඉදිලා තියෙන්නේ. මේ විදිහට සංඥා ටික අපිට එකතු වෙනකොටම අපි අඹ ගෙඩිය කියලා ඉදුණු කහ පාට අඹ ගෙඩිය කියලා දැනගන්නකොටම රූපය වේදනාව සංඥාව සංකාරය සිදු වෙලා අවසන්. ඒ ක්‍රියාවලියම සිදු වෙලා අවසන්. එහෙනම් විඥාණය කියන්නේ මොකද්ද? දැනගන්නවා කියන ස්වභාවය. දැන ගැනීම. එහෙනම් අපි දැනගන්නේ මොකක් කියලාද? අඹ ගෙඩිය. එහෙනම් රූප වේදනා සංඥා සංකාර කියනකොටම විඥාණය සිදු වෙලා අවසන්. අපේ ජීවිතය තුල අපි අම්මා කියලා හඳුනා ගන්නකොටම රූපය වේදනාව සංඥාව සංකාරය විඥාණය සිදු වෙලා අවසන්. තාත්තා කියලා හඳුනා ගන්නකොට එහෙනම් අපි මේ ජීවිතය තුල සිදු කරගන්න යමක් පෙනීම තුල හඳුනා ගැනීම සිදු කර ගන්නකොට මේ ඇහිීම තුල දැනීම තුල දැන ගැනීම කියන අත්දැකීම් හතර තුල කුමනාකාරයක අපි අත්දැකීමක් ලැබුවා සිද්ධ වෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අත්දැකීමේ ස්වභාවයමයි. එහෙනම් පෙනුණා කිව්වොත් සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කිව්වේ පස් ආකාරයකින් අපි ඊට ඇතිවන දැඩි කැමැත්ත උපාදානය. දැඩි කැමැත්ත පස් ආකාරයකින් අපිට සිදුවන දැඩි කැමැත්ත පංච උපාදාන ස්කන්ධ. පැහැදිලි නේ කොටස. එතකොට අපි ජීවිතය කියලා මොකද්ද මේ තාක් කරලා තියෙන එතකොට? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අත්දැකීම තමයි සෑම වෙලාවකම ලබන්නේ. දැන් මේ අපි ලබන අත්දැකීම මං කිව්වා ආයතන 6කින් හතරාකාර අත්දැකීමක් අපි ලබනවා. මේක නොදන්න කමටම අපි මොකද්ද කිව්වේ? 6 4 පිළිබඳව දන්නේ නැහැ කියලා කිව්වේ මෙන්න මේ අවබෝධයටපත් නොවුණු ස්වභාවය. මේ 6 4 පිළිබඳව නොදන්නා පුච්චලයා මොකද්ද සෑම වෙලාවකම කරන්නේ? පංච උපාදානස්කන්ධ අත්දැකීම් ලබ භව ඉස්සති භවය උස්සනවා. භවය උස්සුව කිව්වේ මොකද්ද? නැවත නැවත භවයන් සකස් කරගන්නට කටයුතු කරනවා. එහෙනම් මේ අපි පංච උපාදානස්කන්ධ අත්දැකීමක්ම නෙවේද ජීවිතය කියලා මේ තාක්කල් ලබලා තියෙන්නේ? ඔබ ජීවිතය කියලා ලබලා තියෙන්නේ මේ තාක් පොදුවේ ගත්තාම ඇසට පෙනීම කනට ඇහිීම නාසයට දැනීම දිවට දැනීම ශරීරයට දැනීම මනසින් දැන ගැනීම කියන අත්දැකීම් හතර නෙමෙයිද ජීවිතය කියලා ලබලා තියෙන්නේ? ඒ ටික. හැබැයි ඒ ටික මොකද්ද වෙලා තියෙන්නේ? විවිධ වෙලා. පෙනීම විවිධ වෙලා. ඇහිීම විවිධ වෙලා. දැනීමත් විවිධ වෙලා. දැන ගැනීමත් විවිධ වෙලා. මේ විවිධ වෙන ස්වභාවයට මොකද්ද කිව්වේ? විවිධත්වයට කිව්වා අවිද්‍යාව කියලා. විවිධ වීම. ඒ කියන්නේ විවිධත්වයටපත් වෙන්නේ ඇයි? මේ මොහොතේ ඇත්ත ස්වභාවය අවබෝධ නොකරන නිසා මොකද්ද වෙන්නේ?
විවිධත්වයටපත් වෙනවා. මේ මොහොතේ අපි අවබෝධය ලබන්නේ කොහොමද කියලා තමයි අපි සොයාගත යුත්තේ. රූප වේදනා සංඥා සංකාර විඥානික අත්දැකීමක්මයි අපි ජීවිතේ පුරාම ලැබලා තියෙන්නේ. එහෙනම් පෙනීමක් කිව්වත්, ඇහිීමක්, දැනීමක්, දැනගැනීමක් කිව්වත් මොකද්ද? පංච උපාදානස්කන්ධ අත්දැකීමක්. මේ පංච උපාදානස්කන්ධ අත්දැකීම අපිට දැනෙන්නෙම මම ලබන අත්දැකීමක් විදියට. එහෙම නේද? මට පෙනුණා, මට ඇහුණා, මට දැනුණා, මම දැනගත්තා විදියටම නෙවෙයි අපිට දැනෙන්නේ. මටමයි පෙනුනේ. දැන් අපි බලන්න ඕන මේ පෙනීමත් මමත් කියන දිත්වය, මේ දෙපැත්ත. මේ මමත් පෙනෙන ස්වභාවයත්, පෙනෙන යමත්, මමත් ඇහෙන ස්වභාවයත්, ඒ ඇහෙන දේ, මමත් දැනෙන ස්වභාවයත්, මමත් දැනගන්නා ස්වභාවයත් කියලා මේ දෙපැත්තක් වෙන් වෙන්නේ ඇයි? මේ වෙන්වීමට තව විදියකින් කියන මොකක්ද? අවිද්‍යාව. වෙන් වෙලා පේන එකම මොකද්ද? නොදන්නාකම. දැන් මේ වෙලාවේ මම උදාහරණකින් පෙන්නනවා අපි අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්නේ කොණ්ඩේ සුදු වීම, දත් වැටීම, හම රැලි වීම, අපිට අපේ දෙමාපියෝ ඥාති මිත්‍රාදී මිය ගිහිල්ලේ අහිමි වීමේ දුක. අපි හිතනවා හැමෝම මරණයටපත් වෙනවනේ. මේ මරණයටපත් වීම තුල ජීවත් වෙන කවුරුත් නැහැනේ. එහෙනම් අනිත්‍යයිනි කියලා අපි ගන්නෙ. අපි ගන්නෙම නිත්‍ය යමක අනිත්‍ය ස්වභාවයක්. එහෙනම් මේ මොහොත තුල ඔබට නිත්‍යද අනිත්‍යද කියන ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණොත් නැවතත් දෙන්නේ කොතෙන්ටද? අවිද්‍යාවටමයි. අපි හැම වෙලාවෙම මේ බාහිරයේ යමක් මට පේනවා, බාහිරයේ යමක් මට ඇහෙනවා කියන ස්වභාවයෙන්ම දරාගෙන ඉන්නේ. ඒ හින්දා මොකද්ද වෙන්නේ? මටමයි මේ සියලු දේවල් දැනෙන්නේ කියන මේ මමත්වය. එහෙම නැත්නම් සක්කාය. මේ සක්කායම අපිව සසරට ගෙනියනවා. ඒ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය ආකාර 20කින් අපිව හැම වෙලාවෙම කොටු කරගන්නවා. ඒ 20න් එකකට. ඔගොල්ලෝ හැමෝම අහලා ඇති රූපය මමයි, මම රූපයයි, රූපය තුල මා ඇත, මා තුල රූපය ඇත. හැම වෙලේම දෙයක් දැක්කොත් ඔය රූපී ස්වභාවය තුල අපි ඔකට වැටෙන්නේ නැද්ද? වැටෙනවා. වේදනාව මමයි, මම වේදනාවයි, වේදනාව තුලම ඇත, මා තුල යම් වේදනාවක් ඇත. වේදනාව පැත්තෙන් අපි ඔය හතරෙන් එකට වැටෙනවා. සංඥාව මමයි, මම සංඥාවයි, සංඥාව තුල මා ඇත, මා තුල සංඥාව ඇත. ඔතෙන්ට වැටෙනවා. සංඛාරය මමයි, මම සංඛාරයයි, සංඛාරය තුල මා ඇත, මා තුල සංඛාරය ඇත. එහෙමත් නැත්නම් විඥාණය මමයි, විඥාණය මා විඥාණයයි, මා තුල විඥානයක් ඇත, විඥාණය තුල මා ඇත කියන මේ 20 ආකාරයෙන් මොකක් හෝ එකකට අපි වැටිලා තමයි මේ සංසාර චක්‍රය නිර්මාණය කරගන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය කිව්වත්, පංච උපාදානස්කන්ධය කිව්වත්, ජීවිතය කිව්වත්, පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම කිව්වත්, සලායතනික අත්දැකීම කිව්වත් අපි මොකක්ද මේ කරලා තියෙන්නේ? එකම දෙයක් නේද? හොඳට ගලපලා බලන්න. සලායතන කිව්වත් අපි අත්දැකීම් ටිකක් ලබලා තියෙන්නේ. පෙනීම, ඇහිීම, දැනීම කිව්වත් අපි අත්දැකීම් ටිකමයි ලබලා තියෙන්නේ. ජීවිතය කිව්වත් සිද්ධ වෙලා තියෙන්නේ මේ ටිකමයි. දැන් තේරෙනවද මේ එකකට එකක් ගැලපෙනවා කියලා? එහෙමයි. එහෙනම් අපි මේ ගලපාගෙන මේ ජීවිතය තුළ අනිත්‍ය දකින්නට යනකොට
අපි හැම වෙලාවෙම අතීතයේ සිට පැවතගෙන යමක් නැවතත් පවතින්නේ නැහැ. තවදුරටත් පවතින්නේ නැහැ. එයයි අනිත්‍ය කියලාමයි දරාගෙන ඉන්නේ. එවන් වූ අනිත්‍යක් කියන්න බුදු කෙනෙක් පහළ විය යුතුද? දැන් තියෙන යමක් නැති වෙනවා කියන්නේ උදාහරණයක් විදියට මේ වෙලාවේ ඔබ ඉස්සරහා අපි හිතමු වීදුරුවක් තියෙනවා කියලා. මේ වීදුරුව මේසෙන් බිමට වැටෙනවා. වැටුනම කුඩු වෙලා විනාශ වුණාම අපි කියනවා වීදුරුව ඉතින් වැඩක් නැහැ අනිත්‍යයිනේ. සියල්ල අනිත්‍යයි ඒකත් අනිත්‍යයි කැඩිලා ගියා කියලා. අපි ගන්න එතනින්. හැබැයි බුද්ධ ශාස්ත්‍රය තුළ භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ තියෙන යමක නিত্য ස්වභාවයක් ඒ තියෙන නিত্য දෙයක අනිත්‍ය ස්වභාවයක් පිළිබඳව නෙවෙයි. පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත විපස්සති. ප්‍රත්‍ය නිසා උපදින මේ මොහොතේ විපස්සනාව විදර්ශනාව නොකිරීම තුළ අපිපත් වෙන නিত্য දෙයක අනිත්‍ය නොබලා මේ මොහොතේ නොපවැත්ම තුළ දකින අනිත්‍ය ස්වභාවය. දැන් අපි චතුරාර්ය සත්‍යත් එක්ක මේක ගලපමු. දුක්ඛ ආර්ය සත්‍ය අපි ඉගෙන ගත්ත මොකද්ද? පංච උපාදානස්කන්ධයමයි. දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කිව්වේ මොකද්ද? සමුදය කියන්නේ මොකක්ද? ඇතිවීම. සමුදය කියන්නේ ඇතිවීම නම් දුක්ඛ නිරෝධාර්ය සත්‍ය විදියට මේ නිරෝධය කියන්නේ මොකක්ද? නැතිවීම. නැති කිරීම. හොඳට බලන්න ඇතිවීමේ විරුද්ධ අර්ථය නේද විය යුත්තේ? ඇතිවීමේ විරුද්ධ අර්ථය නැති කිරීමද? එහෙම නැත්නම් මොකක්ද? හොඳට බලන්න සීපත් කරලා. ඇතිවීමේ විරුද්ධ පදේ මොකද්ද? නැතිවීමද? ඇති නොවීම. ඇතිවීමේ විරුද්ධාර්ථය මොකද්ද? ඇති නොවීම. ඇති නොවීම. නැතිවීම නම් ඒක තියල දෙයක් නැති කරන්න ඕනේ. ඇතිවීම නැතිවීම නෙමෙයි. ඇතිවීම ඇති නොවීම. ද සමුදය කියන්නේ ඉපදීම නම්. ඉපදීම නැති විරුද්ධාර්ථය කිරීම. මොකද්ද? ඉපදීම නැති කිරීම. ඉපදීම නම් නොඉපදීම. නොඉපදීම. සමුදය කියන්නේ හට ගැනීම නම් නිරෝධය කියන්නේ මොකද්ද? හට ගැනීමට අවශ්‍ය කරන හේතු නැති කිරීම. නොහට ගැනීම. ඉපදීම නම් විරුද්ධාර්ථය මොකද්ද? නොඉපදීම. නොඉපදීම. ඉපදීම නම් නොඉපදීමනේ. ඔව්. ඉපදෙන්නේ නැති ස්වභාවයටපත් වීමනේ. එහෙමයි. හට ගැනීම නම් මොකද්ද? හට නොගැනීම. එහෙම නැත්නම් නොහට ගැනීම. හට ගැනීම. නොහට ගැනීම. ඉපදීම නම් නොඉපදීම. හට ගැනීම නම් මේ වචනාර්ථ හරිම වැදගත් මේ මාර්ගය තුල ගමන් කරන්නේ. දැන් නිරෝධය කියන්නේ මොකක්ද? රෝධ නොමැති ස්වභාවය නිරෝධයි. රෝධය කිව්වේ මොකක්ද? සංසාරයේ නැමැති චක්‍රය තමයි මේ රෝධ ස්වභාවය. එහෙනම් රෝධය නැමැති මේ සංසාර චක්‍රයේ නැවතීම මොකද්ද? නිරෝධයි. එහෙනම් හට ගැනීම නම් සංසාර චක්‍රයේ නැවතීම නම් මොකද්ද වෙන්න ඕන? නොහට ගැනීම. එහෙනම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කිව්වේ මොකද්ද? දුක නොහට ගන්නා වැඩපිළිවෙල. මොකද්ද? දුක හට නොගන්නා වැඩපිළිවෙල. දැන් එන දුකේ සමුදයත් දුකේ නිරෝධයත් අපිට බලන්න තියෙන්නේ මේ අනිත්‍ය ස්වභාවය තුළ. ඒක ගැලපෙන්න ඕන. එහෙමනේ. චතුරාර්ය සත්‍ය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ගැලපිය යුතුයි. මේ මොහොතේ ඔබට මෙහෙණින් වහන්සේ පේනවා. මෙහෙණන්ස පේනවනේ. මේ මොහොත තුළ ඔබට මෙහෙණින් වහන්සේ පේනකොට ඔබ මෙහෙණින් වහන්සේ කියලා අඳුනා ගන්නව නේද?
එහෙමයි. ඒ අඳුනා ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? චක්කු විඥාණයෙන් ඇති වෙන රූපය තුල රූප තිබහින. අපි මේ වෙලාවේ සරලවම ගත්තොතින් සියලුම පාලි වචන අයින් කරලා ගත්තොතින් කොහොමද? රූපය මේ වෙලාවේ මතක් වීම තුල, මානසිකාරය තුල, මෙනෙහිවීම තුල, අතීතාවර්ජනය තුල අපිට මෙහෙණින් වහන්සේ කියලා මේ වෙලාවේ මේ දකින්න රූපයට නාම රූපයක් දෙනවා. එහෙම නේද? රූපයට නමක් දෙනවා මෙහෙණින් වහන්සේ. හැබැයි සමුදය කියන මේ යම්කිසි අත්දැකීමක්, සමුදය කියන අපි අත්දැකීමක් ලබන ස්වභාවයට. පෙනීම කියන්නේම සමුදය. ඇහිීම කියන්නේ සමුදය. දැනීම කියන්නේ සමුදය. දැන ගැනීම කියන්නේ සමුදය. මේ සමුදය තුල අපි ඒ අත්දැකීම ලබනකොටම අපි තවත් අත්දැකීමක් ලබනකොට පළමු අත්දැකීමේ සියල්ලම අවසන් වෙලා නෙවෙයිද දෙවෙනි අත්දැකීම ලබන්නේ? ඔබ මේ වෙලාවේ ඉදිරිපස ඉන්න මෙහෙණින් වහන්සේ දැකලා ඔබ ඉදිරිපස තියෙන තවත් වාදන දිහා බලනකොට මෙහෙණින් වහන්සේ කියන සියලුම සංඥාවල් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධේම අවසන් වෙලා නේද ඊළඟ අත්දැකීම ලබන්නේ? වීදුරුව කියන අත්දැකීම ලබන්නේ. එහෙම. එතකොට අපි මානසිකාරය එහෙමත් නැත්නම් මේ මෙනෙහි වීම සිද්ධ වීම නතර කරන්න අපිට ස්වභාවයක් නැහැ. නමුත් අපි මේ මතකය කියන්නේ අපේ කයේ වන මත් ස්වභාවය. මත්තු කය තමයි මතකය කිව්වේ. දැන් මත්තු කය කියවම අපිට තේරෙන්නේ මොකද්ද? මත්වීමක් ස්වභාවයක්. මේ මත්වීම කියලා පෙන්වන්නේ මොකක්ද? රූපය පිළිබඳව අනවබෝධය, වේදනාව පිළිබඳව අනවබෝධය, මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනවබෝධය. එහෙනම් කය මත් වෙන්නේ මේ කය කිව්වේ මොකකටද? අපේ ශරීරයටද? නෑ. සබ්බ කාය. කාය කිව්වේ මොකද්ද මේ? කය කිව්වේ පංච උපාදානස්කන්ධයට. එහෙනම් පංච උපාදානස්කන්ධේ ඇත්ත නොදන්නා ස්වභාවයට මොකද්ද කිව්වේ? මතකය. මත්තු කය මතකය. කය මත් වෙනව කොතනින්ද? සලායතනික අත්දැකීම තුලම. එහෙම නැත්නම් මේ 6-4 තුලම අපි මොකද්ද වෙන්නේ? කයේ මත් වෙනවා, මතකය වෙනවා. අපිට මතක් වෙනවා. එහෙනම් මේ මතකය, මේ මානසිකාරයමයි අපිට ලෝකය නිර්මාණය කරලා දෙන්නේ. ඒ කොහොමද? මේ වෙලාවේ දකින අත්දැකීම, පෙනෙන අත්දැකීම, ඇහෙන දැනෙන කියන. එහෙම නැත්නම් දිට්ඨ, සුත, මුත විඤ්ඤාත කියන අත්දැකීමේ ඇත්ත නොදැනීම තුල මොකද්ද වෙන්නේ? අපි පංච උපාදානස්කන්ධයට කොටු වෙනවා. එහෙම නැත්නම් කාය මත් වෙලා මතකයට කොටු වෙනවා. එහෙම නෙවෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරන මේ මජ්ජේ සූත්‍රය තුල අතීතං නාන්වාගමෙය. අතීතයේ කවදාවත් නැවත එන්නේ නැහැ. අපිට අපේ ජීවිතවල මේ තාක් ඔබගේ මේ වයස් කාලය තුල ගෙවුණු අතීත සිදුවීම් අත්දැකීම් භෞතිකව පෙන්වන්න පුළුවන්ද? බෑ. කොහේ හරි එකතු කරලා තියනවා කියලා? බෑ. පෙන්වන්න බෑ. එහෙනම් භෞතිකව පෙන්වන්න බැරි වුණාට අපිට මානසිකාර්ය තුළින් මෙනෙහිවීම තුළින් ගෙනල්ලා පෙන්වන්න නැද්ද ඕනම් වෙලාවක? පුළුවන්. පෙන්නනවා. එහෙනම් අපිට කිව්වේ මොකද්ද? අතීතන්නාන් වාගමේය නප්පටි ගංකේ අනාගත. මෙතෙක් කල ඔබට ඔබ ලබපු අතීත අත්දැකීම් කිසිවක් නැවත ලබන්න බෑ. නැවත ඒක එන්නේ නැහැ. හැබැයි අපි කවදාවත් එන්නේ නැහැ කියපු අතීතයම තමයි සෑම වෙලාවකම ස්පර්ශ කරන්නේ. ඒ වගේම නප්පටි ගංකේ අනාගතක්. අනාගතයේ තවම
පැමිණිලා නැහැ. එහෙනම් පැමිණිලා නැති අනාගතය කවදාවත් නැවතෙන්නේ නැති අතීතයත් දෙකම අපි එකතු කරගෙන මොකද්ද කරන්නේ? මේ වර්තමානය කියන ස්වභාවය අත්විඳින්න උත්සාහවන්ත වෙනවා. එහෙම නෙවෙයිද? එහෙමයි. වර්තමානය කිව්වේ වර්තනය වන මානය. වර්තනය වීමක් වෙනවා කියන්නේ මොකක්ද? වර්තනයක් කියන්නේ කැරකෙනවා, රොටේට් වෙනවා කියන අර්ථයෙන්නේ. එහෙමයි. වර්තනය, මානය. මානවලට වර්තනය වෙනවා. කොහෙටද මේ වර්තමානය වෙන්නේ? මානය වර්තනය වෙන්නේ අතීතයටයි අනාගතය. අනාගතයටයි. හැම වෙලාවෙම අපි මොකද්ද කරන්නේ? මේ මොහොතේ මේ වර්තමානයේ කියන අත්විඳිය නොහැකි ස්වභාවය තුල අතීතය භුක්ති විඳිනවා. එහෙම නැත්නම් අනාගතය පිළිබඳව ප්ලෑන් ගහනවා. දැන් අතීතය කවදාවත් එන්නේ නැහැ කිව්වනම් අපි මේ මොහොත වනකම් ලැබපු සියලුම අත්දැකීම් මෙනෙහි කරාට වටිනාකමක් තියනවද? ගත යුත්තක් තියනවද? නැහැ. ගත යුත්තක් නැහැ. ගත යුත්තක් නැති ස්වභාවයක් තුල අනාගතය කවදාවත් එන්නේ නැත්තම් අනාගතේ අරන් වැඩක් තියනවද? නැහැ. වැඩක් නැහැ. අතීතය කියන සංඥාවෙන් මිදිලා අනාගතයෙන් මිදෙනකොට වර්තමානයේ මේ මොහොත තුල ඔබට ඔබ පිළිබඳව කතා කරන්නට පුළුවන්ද? අතීතය කියලා ගන්නකොට අපි ඔබ ලබපු වචන පද රූපී අත්දැකීම් අහපු වචන ලබපු රසයන් ඔබ වින්දනය කරපු සැප දුක උපේක්ෂා පහස ඔබ දැනගත්ත සිතිවිලි මේ සියල්ලම අතීත අත්දැකීම් ඉවරයි නම් අයින් කළ යුතුයි නේද? එහෙමයි. අයින් කළ යුතුයි. මේක ඥානයක්. ඒ ඉවත් කිරීම එහෙම නැත්නම් අයින් කරන්නට කිව්වට පසුව අපි වර්තමානයේ තුල මේ මොහොත තුල ඔබට ඔබ පිළිබඳව හැඳින්වීමක් කරන්න කිව්වොත් කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්ද? බෑ. වෙනස් වෙනවා. මොහොත පිළිබඳව කරන්න බෑ. කරන්න බෑ. එහෙනම් මේ කියන්නේ මොකක්ද? මේ මොහොත තුල ඔබට කිසිවක් පිළිබඳව අදහසක් දෙන්න බෑ. මේ මොහොත මේ just now මේ මොහොත තුල නම් අතීතේ කවදාවත් එන්නේ නැත්තම් අතීතං නාන් වාගමේය නප්පටිගංකේ අනාගතං පච්චුප්පන්නං චයෝ මජ්ජි මේ ප්‍රත්‍යයෙන් උපදින අවිද්‍යාව නැමැති ප්‍රත්‍ය හේතු කරගෙන උපදින වර්තමානය මැදයි. එහෙනම් මැද කිව්වේ මොකටද මේ? මැද මධ්‍යම ප්‍රතිපදාව කිව්වේ මැද මේ නොපැවැත්ම. නොපැවැත්ම කියන්නේ කිසිවක් නැහැ කියන අර්ථයෙන්ද? නෑ. නොපැවැත්මක් කිව්වේ මොකද්ද? අපිට ඒ පිළිබඳව කිසිවක් කතා කරන්නට බැරි ස්වභාවයක්. මෙන්න මේ කතා කරන්නට බැරි ස්වභාවය කියන තැනදී ඔබට යමක් පේනවා නම් මේ දැන් ඒ පිළිබඳව විග්‍රහයක් කරන්න පුළුවන්ද? බෑ. විග්‍රහයක් කරන්නට බෑ. මෙන්න මේ විග්‍රහයක් කරන්නට බැරි ස්වභාවයට මොකද්ද කිව්වේ? නිට්ටය නෑ, අනිත්‍යයි. මේ මොහොත පිළිබඳව විග්‍රහ කරන්නට බැරි ස්වභාවයට මොකද්ද කිව්වේ? අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය. එහෙනම් දැන් තියෙන යමක් පිළිබඳව අනිත්‍යක්ද? මේ මොහොතේ නූපදීම. මේ මොහොතේ සිතවිල්ලක නූපදීම. ඇයි මම සිතවිල්ලක නූපදීම කිව්වේ? ඔබ ලෝකය කියලා අර්ථකථනය කරගන්නේ මේ මොහොතේ ඔබට සිහිපත් වෙන සිතවිලි ටිකෙන් නෙවෙයිද? එහෙමයි. පෙනීම කියලා අත්විඳින්නෙත් ඔබේ සිතවිල්ලක්මයි. ඇහිීම කියලා අත්විඳින්නෙත් ඔබේ සිතවිල්ලක්මයි. දැනීම කියලා අත්විඳින්නෙත් ඔබ සිතවිල්ලක්මයි. දැන ගැනීම කියලා අත්විඳින්නෙත් සිතවිල්ලක්මයි. ඒ නිසා ලෝක සූත්‍රය තුළ භාගතුන් වහන්සේ දේශනා කරන කුමක්ද? චිත්තේන නීයති ලෝකේ, සිතමයි ලෝකය. එහෙම නැතුව භෞතිකයක් තුලින් අපිට මේ ලෝකයක් කිසි විටක
නිර්මාණය කරගන්නට බැහැ නම් අතීතය කියන අන්තයෙන් බැහැර වෙලා අනාගතය කියන අන්තයෙන් බැහැර වූ තැනක අපිට වර්තමානයේ පිළිබඳව කිසිවක් නිගමනයකට එන්න බෑ. දිත්වයෙන් මිදිලා වර්තමානය තුල අභ්‍යන්තර බාහිර කියන ස්වභාවයෙන් මිදිලා ඔබ සහ මම කියන දෙපැත්තෙන්ම මිදිලා මුකුත් කතා කරන්න බෑ. එහෙම නේද? එහෙමයි. අන්නේ කිසිවක් පිළිබඳව පැනවිය හැකි පැනවිය නොහැකි ස්වභාවයට මොකද්ද කිව්වේ? අනිත්‍යයි. Yes. දැන් භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන යමක අනිත්‍යද? එහෙම නැත්නම් නොපවත්මක අනිත්‍යද? නොපවතින ස්වභාවයක අනිත්‍ය. ඒ අනිත්‍ය නොපවතින දෙයක අනිත්‍ය නිසා මොකද්ද? ඒ අපිට ආත්ම වශයෙන් ගත හැකි ස්වභාවයක් නැහැ. ඒකට අපිට දෙන්න ආත්මගත ස්වභාවයක් පනවන්න බෑ. ඒක දුකයි. ඇයි ඒ දුකයි කිව්වේ? දුකයි කිව්වේ හඬන දුකින්ද? අඬන වැළපෙන දුක ස්වභාවයෙන් නෙවෙයි. ඒක ගත යුත්තක් නැති ස්වභාවයක්. මේ මොහොත තුල අපි ලබන අත්දැකීම ගත යුත්තක් නැති ස්වභාවය නිසා මොකද්ද කිව්වේ? දුරු කළ යුතුයි කියන තැනින් කිව්වා දුකයි කියන එක. අනිත්‍යයි එහෙනම් අනිත්‍ය නිසා මේක දුරු කළ යුතුයි දුකයි. ඒ දුරු කළ යුතු තැනම ගත යුතු ආත්මගත ස්වභාවයක් මම මගේ කියලා පැනවිය හැකි ස්වභාවයක් නොමැති නිසාම අනාත්මයි කියලා කිව්වා. ඔන්න අනිච්ච දුක්ඛ අනාත්ම හෝ අනාත්ම විදිහට අපි කතා කරනවා. මේ පිළිබඳව ඔබට යම් අදහසක් එන්නට ඇති කියලා මම හිතනවා. මොනවා හරි මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා තවත් සරලව මම යම් තැන් මේ වේගවත් කතා කළා. ඉතින් අපහසුතාවයක් තියෙනවා නැත්නම් එහෙම නැත්නම් අපි මේක තවදුරටත් විග්‍රහ කරගන්න වෙනවා අපි කතා කරමු. හොඳයි මෙහෙම ඇත්තෙම විශාල වශයෙන් සරලව සහ අවස්ථානුකූලව ඔබ වහන්සේ දේශනා කරා. මම හිතන්නේ අපි සමහර තැන් අපිට මේ ටච් වෙලා තිබෙන නැති තැන්. ඉතින් මම හිතනවා සෑහෙන මේ දුරට මේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව මේ ඔබ වහන්සේ දේශනා කරා. ඇත්තටම විද්‍යාව අපි දැන් මොඩර්න් සයන්ටිෆික් පැත්තෙන් ගත්තත් අපේ මේ පරමාණුක මේ විද්‍යාව ඇටොමික් එනර්ජි පැත්තෙන් ගත්තත් මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම එනර්ජි එකක් බව මේ ඔප්පු වෙලා තියෙනවා සහ හැම දෙයක්ම හැම අවස්ථාවකම වෙනස් වෙමින් තමයි පවතින්නේ. නිත්‍ය නැහැ. ඒ පැත්තෙන් ගත්තත්. ඉතින් එතකොට මේ ධර්මාබෝධයෙන් හුඟක් පහසු වෙනවා අර ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී ස්වභාව දෙකෙන් ධම්මානුසාරී ස්වභාවයට යන හුඟක් පහසු වෙනවා. මොකද හේතුව ඒක අපි අධ්‍යයනයෙන්ම සම්මුති ලෝකයේ විශ්ය අධ්‍යයනයෙන්ම ඒ පිළිබඳව මන අවබෝධයකින් සිටින නිසා. ඉතින් මම හිතන්නේ මේ වෙලාවේ මම සෑහෙන දුරට මේ ස්වාමීන් වහන්සේට මේ නිවාසයට යොමු කරා. ඒකම අපේ සම්බන්ධලා ඉන්න අයගේ බලමු. එහෙම නැත්නම් මම මේ කරුණාකාරණා මේ ඔබ වහන්සේ විමසීමක් කරන්න අපේ ඉන්නවා නදීසානි ජයසිංහ මහත්මිය සම්බන්ධලා ඉන්නවා. පද්මා රත්නායක සම්බන්ධලා ඉන්නවා. ශිරෝමා සේනාධීර සම්බන්ධලා ඉන්නවා. පද්මා මේ මයික් එක ඔන් කරලා මේ නිවාසයෙන් අහන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මේ අපේ හුඟක් අයට වෙලා තියෙන්නේ මේ නිවාස අර ජීවිතයේ ජේෂ්ඨම අවධියේ සිටින නිසා රැකියාවල තියෙන කාර්යබහුලත්වය සහ මේ නිවෙස්වල තියෙන වගකීම් සමග කොහොමද මේ දෙක අරගෙන යන්නේ කියන ස්වභාවය තියෙන්නේ. නමුත් ඇත්තටම මේක අවබෝධයට ගත්තන් පස්සේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඕනෑම සම්පත්තියක් විඳගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේක ඇලීම සහ ගැටීම නැති කරගෙන. ඉතින් ඒක අපි නිතරම කතා කරනවා. ඉතින් අපි බලමු මොනවද කියන්න තියෙනවද කියලා. පද්මා කතා කරන්න පුළුවන්ද? ඔව් අපරණායක ඇත්තටම මේ ගොඩක් හොඳයි ආසාවෙන් අහගෙන හිටියා. උන්වහන්සේගේ දේශනාව ඇත්තටම සරලයි. ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා.
ඉතින් ඔයාලට මේ මොනවා හරි අපි දැන් හැමදාම කතා කරනකොට කියන දෙයක් තමයි මේ පద్මා මෙහෙණාස පద్මා රත්නායක කියලා කියන මම හඳුනා දෙන්න තනතුරු නෙමේ මධ්‍යම පළාත් සහකාර කොමසාරිස්වරිය. ඉතින් මේ එතුමිය හුඟක් ආශාවෙන් ධර්මය සහ අනිත්‍යතාවයේ මේ ජීවිතයේ තියෙන පැවැත්ම පිළිබඳව නිතරම අපිත් එක්ක කතා කරනවා. ඉතින් යා කියන්නේ මේවා එක කොහොම හරි කරගන්න ඕන මට. කරගන්න මේක ධර්මය අවබෝධයම අවශ්‍යයි කියන එක තමයි කියන්නේ. ඉතින් පద్මා ඔයාලට ඉදිරියදා තියෙන මේ මාතෘකාව නොවුනත් ප්‍රශ්නයක් නෑ. මේ නිවාසයෙන් අපි මේ හම්බුණු අගන අවස්ථාවේ මේ අපගේ ආරාධනය පිළිඅරගෙන අපි ධම්මග වෙනුවෙන් මේ ඔයාලට පුළුවන් මේ තව දුරටත් මොනවද අපි ගිහි ජීවිතේ ඉඳමින් මේ අපිට නිදහසක් තව ඉදිරියට ලැබෙන තුරු අපි කොහොමද follow up කරන්න ඕන ස්ටෙප්ස් හරි මොනවා හරි එතුමියගෙන් එහෙම උපදේශයක් ගන්න අපිත් එක්ක සුහදව ඊටාත්ම ලෙන්ගතුව මෙහෙම ධර්ම සාකච්ඡාවකට යොමු වෙලා ඉන්නේ අපි වාගේම ක්‍රියාකාරීව මේ සන්නද්ධ හමුදාවක හිටපු විශාල කාර්යභාරයක් කරපු තාම මේ යම් තරුණ අවධියක සිටින මෙහෙණින් වහන්සේ නමක් සංසාරය පිළිබඳව අවබෝධය ඇතුව ඒ නිසා ඔයාට අහන්න අවස්ථාවක්. විශේෂයෙන් අමරනායක මේ වෙලාව නම් මට එකපාරට මෙහෙම ලොකු ගැටලුවක් ඉදිරිපත් කරන්න අමාරුයි. මම හිතන්නේ අපිට තව ටිකක් දැන් මම මොකද හුඟක් වෙලාට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡාවලට ටිකක් අඩුවෙන්ම සහභාගී වෙච්ච කෙනෙක් තමයි. ඉදිරියේදී තියෙන වැඩසටහන් වලදී මම ඇත්තටම මීට වැඩි දායකත්වයක් දරලා පොඩ්ඩක් මීට වැඩිය සාකච්ඡාවට සහභාගී වෙන්න අදහස් කරනවා අමරනායක. හරි එහෙනම් හරි බොහොම ස්තුතියි. මේ ඇත්තම මොහොම කැමැත්තෙන් ඉන්න අපේ සහෝදරියක් එක්කම ශිරෝමා සේනාධීර අපේ සහෝදරිය සම්බන්ධලා ඉන්නවා මම හිතන විදිහට සමහරවිට අර මේකේ නම් වෙනස් මේ පුළුවන් ශිරෝමා අහන්න. එහෙම නැත්නම් අපි නදීෂාන් අපේ ජයසිංහ ගුරු මහත්මිය ඉන්නවා සම්බන්ධ වෙලා. ඔය දෙන්නටම මේ නදීෂා අහන්න මේ මයික් එක මේ ඔන් කරලා මොනවා හරි මේ එදිනෙදා ජීවිතේ ධර්ම කරුණු මේ නිරාකරණය කරගන්න තියෙන දෙයක්. තව වෙන කවුරුද අපේ තව මේ නම නොදන්න අපේ මේ සමූහයෙන් පිටත් අය සම්බන්ධ වෙලා ඉන්නවා මේ අවස්ථාවේ. ඒ අයටත් අවස්ථාව තියෙනවා මේ අපේ තුෂාරි සාගරිකා මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නවා. මේ ඉතින් පුළුවන් මේ අහන්න ඕන කෙනෙකුට පුළුවන් පැහැදිලි මදි. අමරනායක ඔව් මම ශිරෝමා ශිරෝමා ඔයා ඒක තමයි මේ ජයසිරි මේ මහත්මයා නම මේ බැක් එකයි මම හිතුවා ශිරෝමා කියලා. ඉතින් ශිරෝමා මේ මෙන්නස් මම මිනිත්තුවක් කියනවා අපේ ශිරෝමා සේනාධීර කියන්නේ මම මේ තනතුරු කියන්නේ වෙන දෙයකට නෙමෙයි ස්වාමී මෙහෙණින් වහන්සේ දැනගන්න පහසුවට මොකද ධර්ම කරුණු පිළිබඳව වුණත් සාකච්ඡා කිරීමේදී ඒ පුද්ගලයාගේ වෘත්තීයභාවය වැදගත් වෙන නිසා නැතුව වෙන කිසිම අදාළත්වයකට නෙමෙයි අපේ ශිරෝමා සේනාධීර ජ්‍යෙෂ්ඨ ගණිත ගුරුවරියක් අපේම බැච්මේට් කෙනෙක්. ඉතින් හුඟක් මේ විශාල උනන්දුවකින් මටත් වඩා උනන්දුවකින් වැඩසටහන් සම්බන්ධීකරණය කරනවා මේ සහ සම්බන්ධ වෙනවා. ඉතින් එතුමිය මට කියලා තියෙන දේ තමයි අමරනායක මට හුඟක්ම දේවල් ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. ඒත් කොහොමද මේක සත්‍ය වශයෙන්ම මේකෙන් අයින් වෙන්නේ මේක කොහොමද කරගන්නේ කියලා. ඔය විඥාන මායාව ගැන හුඟක් කතා කරා ශිරෝමා. ඉතින් මම මේ පූරක රාජකාරියක් කරන්නේ මෙතන මේ අවස්ථාවේ. ඉතින් ශිරෝමා අහන්න. ඔව් නෑ අර වෙනදා අහන එකම තමයි ඉතින් අහන්න තියෙන්නේ මේ මෑණියන්ගෙන් මේ කොහොමද අර මේක ඉක්මනට අපිට මේ සෝවාන් වගේ මාර්ගඵලයකට යන්න මේ මෙහිමයි. හොඳයි. පැණින විනාඩියක් දෙන්න මමත් ඒකට එකතු කරන්නම් මගේ ප්‍රශ්නය මොකද අපි එකම සමූහය නිසා අපි එතකොට මෑණියනි මම විනාඩියකින් අවසන් කරන්න මේ අපි සෝතාපන්න වීමට අපේ පළවෙනි උත්සාහය වෙන්න ඕන මේ සෝතාපන්න භාවයට පත්වීමනේ ආසන්න ආත්මයකදී හෝ නැත්නම් මේ
එතකොට ඒ ඔස්සේ ගියන් පස්සේ මෑණියන් වහන්සේ මුලින්ම දේශනා කර කරුණු කාරණා හතර තමයි මමත් අපේ සමාජිකයෝ එක්ක නිතරම සාකච්ඡා කරන අපිට හරිම සතුටුයි මෑණියෝ මේ දේ කියලා ආරම්භ කරපුවාම කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ධම්මානුධම්ම පටිපදාව සහ යෝනිසෝ මනස්කාරය. එතකොට මේ හතරම අපිට ලැබෙන්න තරම් අපි මම හිතන්නේ පුණ්‍යවන්ත වෙලා තියෙනවා අපේ සමූහයේ සියලුම දෙනාම. කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ කියන්නේ අපිට සද්ධර්මය කියලා දෙන ගිහි හෝ පැවිදි උතුමන් ඒකම ඒ උතුමන්ගේ සද්ධර්ම ශ්‍රවණය සහ ඒ ධර්මානුගත පටිපදාව ප්‍රතිපත්තිය රැකගෙන යෝනිසෝ මනසිකාරය ඇති වෙන සෑම සිතුවිල්ලක්ම සහ හැකි සෑම අවස්ථාවම පියවිසියෙන් සිටින අවස්ථාවලදී ඇති වෙන තත්වයන් ධර්මානුකූලව ගලපා ගැනීම ඉස්සරහට යෑම. ඒ තුලින් අපිට ඇත්තටම සෝවාන් වීමට දරන උත්සාහයෙන්දී අපිට ආර්යයන් වහන්සේලාගෙන් දැනගන්න ලැබුණු පරිදි මේ සෝවාන් වීමේ අවස්ථාවේදී සීලබ්බත පරාමාස විචිකිච්ඡාව සහ සක්කාය දිට්ඨි කියන කර්ම කාරණා තුන අහිමි මේ නැති වෙන තත්යකදී තමයි පුද්ගලෙක් සෝතාපන්න මාර්ගයට පිවිසෙන්නේ කියන තමයි මේ අපි දැනගෙන දැනට තියෙන්නේ. එතකොට එතනදී සක්කාය දිට්ඨි අපි දන්න දේ කියාගෙන යන්න මෙහෙණින් වාසයක පිළිතුරු දේශනාවේදී මෙයා කරගෙන යන්නේ. සක්කාය දිට්ඨිය අරමුණකට අනික් අපි සීලබ්බත පරාමාස වැරදි උත්ත සමාදන් වීම වැරදි වෘතවලට යොමු වීම අපි වෙන්නෙම නැති බව අපිට 100%ක් අපි පැහැදිලිව දන්නවා. ඊට පස්සේ විචිකිච්ඡාව අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්මයේ පිළිබඳව අපේ කිසිම සැකයක් මේකක් නැහැ. ඒ තමයි මේ ලෝකවල තියෙන මේ ඒකායන ධර්ම මාර්ගය. මේක සදාකාලිකයි. මේක කිසි කලකින් වෙනස් වෙන්නේ නැහැ. මේ තුලින් විද්‍යාමාන වන්නේ මේ විශ්වයේ පවතින යථාර්ථයයි. මේ බුදුන් දේශනා කළ නිසා වෙන දෙයක් නෙමේ. මේ සත්‍ය අවබෝධ කරගන්න තමයි සාරාංශික කල්පලක්ෂයක් බුදුරජාණන් වහන්සේ පෙරම් පිළිවි. මේක අතිශය ගැඹුරු දහමක් ක්‍රියාවලියක්. ඒතකොට මුළු විශ්වයේම ක්‍රියාත්මක වෙන්නේ මේ තුලින්. ඒකට විචිකිච්ඡාවත් මම හිතන්නේ අපි සෑහෙන දුරකට අපිට නෑ. නමුත් සක්කාය දිට්ඨිය කියන තැනදී මමත්වය හෝ මගේ සිටීම කියන ඒ තුල අපි අරට වඩා අපි දකින විදිහට අපගේ මේ බුද්ධි මට්ටම අනුව අපි සංකීර්ණත්වයක් දකිනවා. මම හිතන්නේ ඔබ වහන්සේ මුලින් ඉඳන්මත් දේශනා කරේ ඊට අදාළව තමයි. එතකොට ඔබ වහන්සේගේ පිළිතුරට මේ මම කියපු කරුණු කාරණා ටිකත් අපේ සමූහයේ හැමතෙම ආයි තියෙන කරුණු කාරණා ටික මේ අතුව දේශනාව පිළිතුරක් ලබා දෙන්න ලෙස කාර්මිකව ඉල්ලා සිටිනවා. දැන් මෙහිමයි. අපි හැම වෙලාවක ඇහෙනවද? ඇහෙනවා. අපි හැම වෙලාවකම ඉන්න පුජ්‍යල ස්වභාවයක් දැන් මම ඉන්නවා මම නැමැති පුජ්‍යලයා නිවන් නැමැති පුරයකට කැඳවාගෙන යාමක්ද බලාපොරොත්තු වෙන්නේ. ඒ ගමන තුල අපි සෝවාන් වීම කියන එක යම් කිසි අපිට ලැබෙන තනතුරක් තානාන්තරයක් විදියට බොහෝ දෙනා දරාගෙන ඉන්නවා. මේ සෝවාන් කියන ස්වභාවයටපත් වුණාම ඒ පුජ්‍යලයාගේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ සමාජය තුල අපිත් එක්ක කතා කරන බොහෝ දෙනා බැලුවාම මට සෝවාන් වෙන්න ඕන. දැන් සෝවාන් වෙනවා කියන්නේ සෝතාව දානේ සුතමේ ප්‍රඥාව. සෝතාව දානේ සුතමේ ප්‍රඥාවක් නම් සෝතාව දානේ කිව්වේ සෝත කිව්වේ කන අවදානේ කිව්වේ අහනවා සෝතාව දානේ සුතමය අසා දැනගෙන සුතමේ ඥානයක්. මේක වෙන අසා දැනගන්න ඥානයක්. දැන් අසා දැනගන්න ඥානයක් කියන උදාහරණයක් මෙහෙම කිව්වොතින් පුංචි කාලේ අපිට ඉංග්‍රීසි පුළුවන්ද? බෑ. ගණිතය පුළුවන්ද? මොනවත්ම බෑනේ. දැන් මේ අම්මා තාත්තා ගුරු දෙගුරු කියන දෙපිරිස විසින් අපිට තලාපෙලා හෝ බැනලා ගහලා මොනවා හරි ක්‍රමයකින් මේ ටික අපිට උගන්වලා තියෙනවා. හැබැයි ABCD නම් ගොත ගහ කියපු අපිට අද වචන වාක්‍යයක් දැක්කම ඒක දකින්නකොටම කියන්න ප්‍රොනවුන්ස් කරන්න තරම් ලැබිලා තියෙනවනේ. දැන් ඒ ඇයි අපි දිගටම මේ කියන්නේ අපි ඒක භාවිතා කර කර බහුල කර කර යෙදිච්ච නිසා ප්‍රැක්ටිස් කරපු හින්දා ඔය ප්‍රැක්ටිස් කියන වචනේට දහම තුල කියනවා මොකද්ද? භාවිතෝ බහුලීකතෝ. භාවිතා කරනවා බහුල කරනවා. දැන් සෝවාන් වෙන්න කෙනෙකුට අපි නාමික ශාසනය තුල ත්‍රිපිටකය තුල අධ්‍යයනය වෙනකොට අපි කියනවා
මේ ධර්ම මාර්ගය තුල නිවන් මඟ තුල නිවි යන මාර්ගය තුල කටයුතු කරන කෙනෙක්ගේ යම් යම් මට්ටම් වලදී ප්‍රහාණය වෙන සංයෝජන දස සංයෝජනයක් තියෙනවා. ඒ කියන්නේ සංයෝජන කිව්වෙ මොකද්ද? සංයෝජනා කෙලෙස් යෝජනා කරනවා. සොයං යෝජනා තමා විසින්ම යෝජනා වෙනවා. මේ පිට කවුරුත් කරන යෝජනාද? නැහැ. පිටින් ඇවිල්ලා කවුරුත් කරන්නේ තමන්ගේ සිත විසින්ම යෝජනා කර කර දෙන නිසා මේ සංයෝජන 10ක් කිව්ව මොනවාද? මහත්ය 3ක් කිව්වා. ප්‍රධාන වශයෙන්ම අපි පහ කළ ගත යුතු දුරු කර ගත යුතු. දැන් මොනවාද ඒ තුන? සක්කාය දිට්ඨි, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. දැන් සීලබ්බත පරාමාස කියන කොටස ගත්තොතින් වෘත සමාදන් වීමක්නේ. දැන් ගව වෘත, ඒ වගේම එළු වෘත, ඔය වගේ අපි සමාදන් වෙන්නේ නැහනේ. හැබැයි බෞද්ධ ආගමට අනුව අපි උතුරු සළුවක් දාගෙන ගිහිල්ලත් පන්සලේ කරන්නේ මොකද්ද? යම් කිසි වෘතයක් සමාදන් වීමක්. යම් කිසි වෘතයක් සමාදන් වීමක්. ඇයි එහෙම කියන්නේ? එයා එදාට විතරක් ඒකට බැහැලා තියෙනවා. එදාට විතරක්. යම් කිසි ක්‍රමයකට මම මෙහෙම ඉන්න ඕන, මේ විදියට ඉන්න ඕන කියලා යම් කිසි රාමුවකට කොටු වෙලා ඒකත් එක්තරා විදියක වෘතයක්. හැබැයි සැබෑවටම නිවන් මාර්ගය තුල ගමන් කරන පුද්ගලයා කිසිදු තැනකට හිර වෙන්නේ නැහැ. මේක හිර වෙන ස්වභාවයක් නෙවෙයි. සියලු හිරයන්ගෙන් නිදහස් වීම. දැන් ඔය විවාහාරය අහනවනේ. කසාද බඳින එකට හිරේ ගෙනාවද? හිරේ ගේන්නේ කවද්ද? මේ නිකන් කියපු වචන නෙවෙයි මේවා. ඒ හිරේ කොහොමද? සංසාරෙටම හිරයක්නේ. දැන් මේ සියලු හිරයන්ගෙන් නිදහස් වෙන ස්වභාවයක්. ඒ නිසා මේ ධර්මාවබෝධය අපි මේ සම්මුති කියන්නේ සාම්ප්‍රදායික තුලින් ඇතුළට ඔබට හොයනකොට භාග්‍යතුන් වහන්සේගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන මේ ශාස්ත්‍රයට ඇතුළු වෙච්ච බොහෝ පිරිසක් හරි විවෘතයි. කොටු වෙලා නැහැ. ඇඳුමට කොටු වෙච්ච අය නැහැ. කතාවට කොටු වෙච්ච අය නැහැ. තමන් කන බොන දෙයට කොටු වෙච්ච අය නැහැ. රැකියාවට වෘත්තියට කොටු වෙච්ච අය නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ වෘත්තිය, තමන්ගේ ආහාර පාන, ඇඳුම් පැළඳුම් කොයි විදියට තිබ්බත් මොකද්ද කරේ? දැක්මේ වෙනසකුයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපි මූලික වශයෙන් මේ සීලබ්බතේ දැන් අපිට සංස්කෘතික වශයෙන් පන්සලට පොයට සිල් සමාදන් වෙන උතුරු සළුව දාලා එදාට එහෙම ඉන්න වෙනවා. හැබැයි ඒක දැනගෙන මේකත් එක්තරා වෘතයක් බව දැනගෙන ඉන්න එකයි ඒක නොදැන හැමදාම සිල් සමාදන් වෙන එකයි අතර වෙනසක් නැද්ද? වෙනසක් තියෙනවා. බුද්ධ ශාසනයේ කොතනද භාග්‍යතුන් වහන්සේ ආලවකට සිල් දුන්නේ? එහෙමයි. කොතනද අම්බපාලියට සිල් දුන්නේ? කොතනද පටාචාරට සිල් දුන්නේ? සම්තතියට සිල් දුන්නද? අඩු ගානේ ආනන්ද හාමුදුරුවන්ටවත් රාහුල හාමුදුරුවන්ටවත් උන්වහන්සේලා මහරහත් ස්වභාවයට පත් වෙන ස්වභාවයේදීවත් සිල් දුන්නා කියලා සඳහනක් මට නම් තාම හවුලා නැහැ. ඕගොල්ලන්ට හවුලා තියෙනවද? කවුරුත් වාඩි වෙන්න එන්න මෙතන පන්සිල් සමාදන් වෙන්න කියලා අටසිල් ඒ මොහොතේ දැක්ම වෙනස් කරවලා දැන් අපි උදාහරණයක් විදිහට මහරහතන් වහන්සේ ගත්තාම අහිංසක කියන චරිතය තුල අඟුලිමාල කෙනෙක් බිහි කරලා මේ චින්තනය වෙනස් කරලා ඒ චින්තනයම අංශක 360ක් අනිත් පැත්තටම කරකවල මහරහතන් වහන්සේ බවට පත් කිරීම කොයිතරම් චින්තනයේ වෙනසක්ද? හැබැයි මේ දර්ශනය විඥානවාදයක් නෙවෙයි. විඥානවාදයක් නෙවෙයි. චින්තනයේ වෙනසක්, දැක්මේ වෙනසක්. සියලුම දැක්මෙන් අපි දරාගෙන ඉන්න ස්වභාවයන්ගෙන් නිදහස් වීම. අපි මේ කතා ටික අහලා තියෙනවනේ අඟුලිමාල පටාචාර කතා ටික අහලා තියෙනවා. අපි කොයි වෙලාවකවත් බැලුවේ නෑනේ ඒ අය මේ ස්වභාවයටපත් වුණු ධර්මතාවය මොකක්ද කියන එක. ඒ අයගේ ජීවිත තුලින් අපිට අර්ථකථනය කරගත්තේ නෑ අපි. අපි කතා ටික අහනවා.
හැබැයි අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත් උනේ කොහමද? කොතනද පරිවර්තනය වුනේ කියන එක හෙව්වේ නැහැ. එහෙනම් මේ කියන වෘතයන් සමාදන් වීමක් සිද්ධ වුණා නම් එදා ඒ මොහොත තුල ප්‍රඥාවේ ස්වභාවය කෙසේ වුවත් අඟුලිමාල කියන ස්වභාවයේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවද? පත් වෙන්නේ නැහැ. එහෙනම් මූලික වශයෙන් අපිට මේ ඒවා සංස්කෘතිමය වශයෙන් අපිට අවශ්‍යයි. රටක හැදියාවක් ඒ තියෙනවා. ඒවට අවශ්‍ය. නමුත් මේ නිවන තුල ගමන් කරන කෙනාට මේ වෘත ස්වභාවයෙන් මේක මෙසේ විය යුතුයි කියන තමයි වෘතයක් කියන්නේ. මෙය මෙසේම විය යුතුයි. පන්සලට අපි බණක් අහන්න යනකොට සුදු ඇඳුමෙන්ම යා යුතුයි කියලා දරාගෙන ඉන්නවා. වැරදිලාව සුදු ඇඳුම නැත්තම් කියන මේ යන්න බැයිද? කියන ඇඳුමෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒක සුදුසු ඇඳුමක් විය යුතුයි. ඒ ටික මොකක්ද අපිට කියන්නේ? ඒ ටික අපේ සංස්කෘතිමය වපසරිය. සංස්කෘතිය කියන්නේ සීලබ්බතය කියන්නේ දෙකක්. අපි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? සංස්කෘතිය දන්නෙත් නැහැ, සීලබ්බත පරාමාස දන්නෙත් නැහැ. තැනට අවශ්‍ය විදිහට හැසිරිය යුතුයි කියන එක දන්නෙත් නැති නිසා මොකද්ද වෙලා තියෙන්නේ? මේ සීලබ්බතය කියන කොටසට බොහෝ පිරිසක් මේ ධර්මය ලංකාව තුල ගත්තොත් බොහෝ පිරිසක් මේ සීලබ්බතයට නුදුනවත්ව කොටු වෙලා. ඇයි ඒ? පන්සල් වලම බෝඩ් ගහලා සුදු ඇඳුමින් සැරසිලා පැමිණිය යුතුය. මෙසේ ඇඳිය යුතුය. මේ ආකාරයට පැමිණියත් මං කියන්නේ මේ එපා නෙවෙයි. ඒවා තියෙන්න ඕනේ. ඒ ටික කවුද පන්සලෙන්ද කෙරෙන්න? එහෙම නැත්නම් සමාජයේ වගකීමක්ද? සමාජයේ ඒ වගකීමක්. ටික ගුරු දෙගුරුන්ගේ වගකීම. ඒ ටික වෙලා නැති හින්දා අපිට මොකද වෙලා තියෙන්නේ? බෝඩ් ටික ගහන්නලා තියෙනවා මෙහෙම එන්න කියලා. එතනම මොකක්ද වෙලා තියෙන්නේ? පන්සලට නිවන් දකින්න එන පිරිස ඇඳුමට කොටු කරලා තේරුණාද? තමන් අඳින පළඳින ස්වභාවයට කොටු කරලා කරාබු දාගෙන ඉන්න සපුරා තහනම්. රත්තරන් බඩු පැලඳේම සපුරා තහනම්. දැන් මේ පළඳින එක අඳින එක ගැන කියන්නද බුදු කෙනෙක් පහළ වෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඒ ටික සමාජයේ කොටස. ඒ ටික සිදු නොවන නිසා මොකද්ද වෙන්නේ? ඒ ටික කියන්න ගියාම චතුරාර්ය සත්‍ය කියන කාලයක් පන්සලේ නැහැ. එතකොට අපි දැන් මූලික වෙහෙනම් අපි කාට හරි මෙවන් වූ දෘෂ්ටියක් යම් කිසි දෙයක් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා දරාගෙන හිටියනම් මේ මොහොතේ හිටන් ඒ දරා ගැනීම අයින් කරන්න. දරා ගැනීම ඉවත් කරනවා කියන්නේ සංස්කෘතියට ගරහනවා කියන එකද? සංස්කෘතියට ගරහන්නේ. සංස්කෘතිය කියන අපේ සම්මුතිය. සම්මුතිය එසේම තිබී සම්මුතිය අභිභවනය කරලා යෑමක් තමයි අපි නිවන් මාර්ගය තුලදී අපිට සිද්ධ වෙන්නේ. එතකොට එනම් සීලබ්බතේ අපිට පැහැදිලි. විචිකිච්ඡාව දැන් කොහොම අපිට බුද්ධ ධම්ම සංඝ පිළිබඳව කිසිදු සැකයක් නැහැනේ. සැකයක් තියෙනවා නම් අපි මෙහෙම ධර්ම ශ්‍රවණයක් සිද්ධ කරගන්නේ නෑ. අපිට දැන් ඕන දෙකම පැහැදිලි. මෙතන ප්‍රධානම කඩා ගන්න ඕන තැන මොකද්ද? සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් මේ මම කියලා උපදින සිතිවිල්ල. මේ හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකක්ද? ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. ඔන්න ඔය කෑල්ල තේරුණා නම් ඔය පාලි පාඨයේ හරියටම තේරුණා නම් අපි ඉන්නේ කොතනද? අපි ඉන්නේ නිවනේමයි. ද්වේමේ භික්කවේ කිව්වේ ද්වේ කිව්වේ මොකද්ද? දෙකක් තියෙනවා. ද්වේමේ භික්කවේ අන්තා මහණෙනි පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකකි. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. පබ්බජිතේන පැවිද්දන් විසින් න සේවි තබ්බා. සේවනය නොකළ යුතු. මොනවාද? කාමේ කාම සුකල්ලි කානු යෝගෝ අන්තෝ අනරියෝ හීනෝ ගම්මෝ පුත්තක්ජනිකෝ. ඒ විදිහටම කියන මොකද්ද? ඊළඟ අන්තය අත්ත කිලමතානු යෝගෝ අන්තෝ අර විදිහටම හීනෝ ගම්මෝ අනරියෝ පුත්තක්ජනිකෝ. ඇයි දැන් මේ පැවිද්දෙකුට දැන් පැවිද්දෙක් කිව්වේ කාටද මෙතන? තිවුරු දරාගෙන ඉන්න හිස මුඩු කරපු කෙනෙක්ද පැවිද්දෙක් කිව්වේ? නෑ. නෑ. නම් පැවිද්දා කිව්වේ මේ ශ්‍රවණ වේශය. මේ කොටස කාටද ඇත්තටම දේශනා කරන්න භාගතුන් වහන්සේ? පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව. එහෙනම් ප්‍රථම ධර්ම දේශනාවේ පළවෙනි ඡේද පළවෙනි වාක්‍ය තේරුණා නම් අපි නිවන් දැකලා. නම් මොකද්ද කිව්වේ? ඒවට පස්වග මහණුන්නේ. ඒ අයට කිව්වා ඔබ
සේවනය නොකළ යුතු අන්ත දෙකයි. කාමේ කාමසුකල්ලිකාණු යෝගයයි අත්ත කිලමතාණු යෝගයයි. දැන් අපි කාමසුකල්ලිකාණු යෝගිකවම ගන්නෙ මොකද්ද? ශරීරයට සැප දෙන්න එපා. සැපදීම. අත්ත කිලමතාණු යෝගිකව අපි වන්නේ මොකද්ද? ශරීරයට දුක් දීම කියලා පොඩි කාලේ නම් අපි ගිරව් වගේ පාඩම් කරලා තියෙනවා. නමුත් මේ දර්ශනය තුල භාග්‍යතුන් වහන්සේ කිසිම අවස්ථාවක ශරීරයක් පිළිබඳව කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මොකද්ද? ආයතන පිළිබඳවමයි. ආයතන පිළිබඳව. එහෙනම් මේ කාම සුකල්ලිකාණු යෝගය කිව්වේ මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතනයන්ට අවශ්‍ය පරිදි අනුසෝතගාමීව කටයුතු කිරීම. අර අපි කියන්නේ මොකද සරලවම? ඉල්ලුමට සැපයුම. මේ වැල යන පැත්තට මැස්ස ගහනවා. අන්නේ විදියට මේ ආයතන ටික ඉල්ලන ටික දෙන එක මොකද්ද කිව්වේ? කාම සුකල්ලිකාණු යෝගය. අත්ත කිලමතාණු යෝගය කිව්වේ මොකද්ද? එහෙනම් ඉල්ලන ටික නොදී ඉන්න එක. දැන් මේවා ඉල්ලනෝ දෙන්නේ ඒක අපිට බුද්ධ චරිතය තුල අත්දකින්න පුළුවන් තැන් දෙක කොතනද? කාම සුකල්ලිකාණු යෝගයත් අත්ත කිලමතාණු යෝගයත් කියන එක. දුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපද දේශනා කළා. කාම මධ්‍යම සුකල්ලිකාණු යෝගය කියන කාම සුකල්ලිකාණු යෝගය කියන තියෙන බවට අරන් ඒ තුල යන එකනේ නං. ඒ කාම සුකල්ලිකාණු යෝගයේම කිව්වේ ඇත කියන පැත්ත. ඇත. එමනේ කාමයන් ඇතනේ. ඒ පිළිබඳව හඹාගෙන යාම. සලායතන පිනවමින් ගමන් කිරීම. එහෙනම් ඇත. අත්ත කිලමතාණු යෝගය කිව්වේ සලායතන පිනවීම නැති කිරීම. ඔන්න නැතාන්තය. මේ ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් දෙකම භාවිතා කළේ කොහෙද? අවිද්‍යාව තුලමයි. එතකොට බුදු වෙලාද? නෑ. බුද්ධත්වයට පෙර බොමඩ වාඩි වෙලා වජ්‍රාසනය තුල ඉඳගෙන බුද්ධත්වයට පත් වෙන මොහොත දක්වාම හිටියේ මොකද්ද? අවිද්‍යාව තුල. එහෙනම් අවිද්‍යාව තුල මේ කාම සුකල්ලිකාණු යෝගය අත්විඳ කොයි කාලෙද? ගිහිගේ පුරාවටම ගිහිගේ නික්මෙන තාක්කල්ම මොකද්ද වින්දේ? කාම සුකල්ලිකාණු යෝගය. අන්තපුරයන් සක්විති රාජ පදවිය රම්මේ සුරම්මේ සුබ මාලිගා පරිහරණය කරමින් මොකද්ද වින්දේ? කාම සුකල්ලිකාණු යෝගය. ඊළඟට අත්ත කිලමතාණු යෝගය. ඒ කිව්වේ නොදෙන පැත්ත. දැන් ගිහිගේ නික්පිලා ඇවිල්ලා වසර 6ක් දුෂ්කර ක්‍රියා කරන කම්ම බුද්ධත්වයට පත් වෙන මොහොත වෙනකම් මොකද්ද උනේ? අත්ත කිලමතාණු යෝගය අන්තිමට මොකද උනේ? වාඩි වෙලා ඉඳපු ගස ළඟට වටින කොළ ගෙඩි පවා ආහාරයට ගන්න සිද්ධ වුණානේ. ඔන්න බුද්ධ චරිතය තුල බුදු වෙන්නට පෙර සිද්ධාර්ථ ගෞතම කියන කුමාර අවධිය තුල එහෙම නැත්නම් බෝධිසත්ව අවධිය තුලමයි මේ කියන කාම සුකල්ලිකාණු යෝගයයි අත්ත කිලමතාණු යෝගයයි කියන අන්තයන් දෙකම ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි දෙකම පරිහරණය කළේ. එතකොට හොඳට බලන්න බුද්ධියෙන් ප්‍රඥාවෙන් හොඳට සිහිපත් කරලා බලන්න අත්ත කිලමතාණු යෝගයත් කාම සුකල්ලිකාණු යෝගයත් කියන අන්තයන් දෙකම පරිහරණය වුණේ. එහෙම නැත්නම් තිබෙනවා නැත ඇත නැත කියන අන්තයන් දෙකම පරිහරණය වුණේ අතීතය කියන අන්තයේ නොවේද? මේ වෙලාවේ නම් බුද්ධත්වයට පත් වෙන්නේ අතීතයේ නෙමෙයිද ඔය දෙකම පරිහරණය වුණේ? බුද්ධත්වයට පත් වෙන වෙලාවේ නම් අතීතයේ නෙමෙයිද ඔය දෙකම සිද්ධ වුණේ? දැන් අපි හිතමු මේ වෙලාව තමයි බුද්ධත්වයට පත් වෙලා මේ දැන්. ඒතර මේ දැන් වෙනකොට අනිත් ඔක්කොම මොකක්ද? අත්ත කිලමතාණු යෝගයත් ඉවරයි. කාම සුකල්ලිකාණු යෝගයත් ඉවරයි. ඇතාන්තයත් ඉවරයි. නැතාන්තයත් ඉවරයි. දෙකම පරිහරණය කරේ කොහෙද? අතීතය නේද? අතීතයමයි. එහෙනම් අතීතය කියන අන්තයෙන් මිදෙනකොටම අනාගතය පිළිබඳවත් වර්තමානය පිළිබඳවත් කතා කරන්න පුළුවන්ද? කතා කරන්න බෑ. ඇයි ඒ? ඇත කියන අන්තෙනුත් මිදිලා නැත කියන අන්තෙනුත් මිදිලා. මම මෙහෙම පෙන්නන්නම්. පේනවද දන්නේ ඇත නැත කියන. එහෙම නැත්නම් දුක්ඛ සැප, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා. අපි මෙන්න මේ කියන දෝල නෙමේ අන්ත දෙක තුන නේද? ද්වේමේ භික්කවේ.
මෙන්න මේ අන්ත දෙක තුල නෙමෙයිද හැම වෙලේම මොකක් හෝ අන්තයක්. ඔබ මම ළඟ දුර ගැහැණු පිරිමි ඔය විදිහට මොකක් හෝ දෙපාර්ශවයක් තුල නෙමෙයිද අපි ඝට්ටණය වෙන්නේ. එහෙනම් මේ දෙපැත්තෙන් මිදීම ද්වේමේ වික්කවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. මෙන්න මේ ඇත නැත කියන අන්තයෙන් හෝ කාමයේ හෝ කාමයේ නැත කියන පැත්තෙන් හෝ අතීතයේ හෝ අනාගතයේ කියන අන්තයෙන් හෝ මෙන්න මේ ස්වභාවයෙන් මිදීමමයි මොකද්ද? මජ්ජය. මජ්ජය කියන්නේ මැද. එහෙනම් මැද පිළිබඳව කතා කරන්න පුළුවන්ද? මැද පිළිබඳව කතා කරන්න ස්වභාවයක් නැහැ. මැද කියන්නේම මොකද්ද? මධ්‍ය කියන්නේම නිරෝධ. නිරෝධයමයි. එහෙනම් හොඳට සිහිපත් කරලා බලන්න අපි ලබන සෑම අත්දැකීමක්ම මම වගේ කියලා ගන්නෙම අතීත සංඥාවෙන්ම නෙවෙයිද? අතීත සංඥාවෙන් නෙවෙයිද? අතීත අත්දැකීමට සාපේක්ෂවමයි මේ වෙලාවේ ජීවිතය අපි තීරණය කරන්නේ. ඊයේ කාපු කෑමට සාපේක්ෂව අද රසයි කියනවා. සාපේක්ෂව. එහෙනම් සාපේක්ෂතාවයෙන් මිදීමයි එක්තරා විදිහකට නිවන කියලා පෙන්වන්න පුළුවන්. නිවන පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම නිවනේ ස්වභාවය මේ මොහොතේ අත්විඳින අත්දැකීමේ නොහට ගැනීම විතරයි. ඒකයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නේද පෙන්වුවේ. ප්‍රතිපදා මාර්ගය විතරයි පෙන්වලා තියෙන්නේ. නිවන කාගේ ප්‍රතිඵලයක්ද? මේ මාර්ගය තුල ගමන් කරනකොට ලබන අත්දැකීමේ එක්තරා ඵලයක් තමයි මොකද්ද? මාර්ග ඵල. එහෙනම් මේ මාර්ගය තුල ගමන් කරනකොට ලබන ඵල මොනවද? මාර්ග ඵලයන්. දැන් හැම වෙලේම මම මොකද්ද කිව්වේ? භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ චරිතය මේ බුදු වෙන මොහොත දැන් අපි මේ යන්නේ මොකකටද ඇත්තටම? අපි යන්නේ බුදු වෙන ගමනක් තුල. තම තමන් බුදු වෙන නෙමෙයිද මේ යන්නේ? තම තමන් තුලට බුද්ධ පහල කරගන්න මේ අපි යන්නේ. බුද්ධ පහල කරනවා කියන්නේ මොකද්ද? පිරිනිවන් පාන්න. නිවන් දකින්න මේ යන්නේ. තමන් තුල බුද්ධ පහල වෙනවා කියන්නේ මොකද්ද? බුද්ධ කිය සත්වයේ පුජ්‍යලයේ හට ගන්න ස්වභාවයක් නෙමෙයි. බුද්ධ කියන්නේ මොකද්ද? අවබෝධය. එහෙනම් තමන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධයට යන ගමන තුල සමාග ජීවිතයේ ලබන අත්දැකීම් පිළිබඳව අවබෝධ වෙවි ඒ අත්දැකීම් වල නූපදීම ප්‍රත්‍යක්ෂ වෙවි යන එකට මොකද්ද කිව්වේ? මේ මාර්ගය තුල ලබන ඵලයන්. එහෙනම් මේ ඵලයන්ට තියෙන බාධාව සක්කාය. දැන් අපි සක්කායට තමයි යන්නේ. අපි හැම වෙලේම මොන අත්දැකීම ලැබුවත් මොකද්ද වෙන්නේ? මට තමයි ලැබුණේ. ඊයේකට සාපේක්ෂව අද බලාපොරොත්තු වෙනවා. හැම වෙලේම ඊයට සාපේක්ෂව අද බලාපොරොත්තු වෙන්නේ. ඊයට සාපේක්ෂව හෙට බලාපොරොත්තු වෙනවා. දැන් හොඳට බලන්න භාග්‍යතුන් වහන්සේගේ චරිතය තුල ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් අතීතයත් කියන එක සමානයි නෙමෙයිද? ඇත නැත කියන ස්වභාවයන් දෙකත් අතීතය කියලා ගත්තත් එකම ස්වභාවයක් කාමසුකල්ලිකාණ යෝගය අත්තිකිලමතාණ යෝගය කියලා ගත්තත් අතීතය නෙමෙයිද? අතීතය කියන අන්තයෙන් මිදෙනකොටම මොකක්ද උනේ? අනාගතේ කොහොමත් අපිට ගලපන්න බෑනේ. අතීතය ගැන අනාගතය ගැන කොහොමත් අපි දන්නවනේ. අනාගතය ගැන ප්ලෑන් කරන්න බෑනේ. අපි වෙන දේ ගැන දන්නේ නැහැනේ. එහෙනම් වර්තමානයේ මොකද මේ මොහොත පිළිබඳව කිසිම දෙයක් පිළිබඳව කතා කරන්න බෑ. අඩු ගානේ මම පිළිබඳව කතා කරන්න බෑ. මම අහවලා මම ධම්ම නිරෝධා කියලා මට කතා කරනවා නම් මේ ධම්ම නිරෝධා කියන නමත් කොහෙන්ද ආවේ මට? අතීතයෙන්මයි. අතීතයෙන්. දැන් අතීතය කියන සංඥා ටික මිදුනොම අතීතය කියන අන්තයක්. ඇයි මේ අන්තයන් කිව්වේ? අන්තයක් කිව්වේ පාවිච්චි කරන්න එපා, භාවිතා කරන්න එපා කියන අර්ථය. නම් අපි දැන් කරන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ භාවිතා කරන්න එපා කියපු දේම අපි භාවිතා කරනවා. එහෙම නෙවෙයිද? එහෙමයි. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා කිව්වා. දැන් පබ්බජිතේන නසේවි තබ්බා කිව්වාම එහෙනම්
මේ පැවිද්ද විසින් එහෙම නැත්නම් නිවන් මාර්ගය තුල ගමන් කරන්න විසින් සේවනයෙන් නොකළ යුතු අන්ත දෙකයි. ඒ දෙක කරන්න එපා. දැන් කරන්න එපා කිව්වට අපි කරන්නේ මේක නෙමෙයිද? මෙන්න මේ කරන්න එපා කියපු දේ නොකළොතින් ඔබ ඉන්නෙම කොතනද? ඔබ ඉන්නෙම නිවනමයි. අතීතයේ කියන ස්වභාවයෙන් මිදුණු තැනක මේ මොහොතේ කතා කරන්න දෙයක් නැහැ. මේ මොහොතේ නොහට ගැනීම. ඔබ ඔබේ ජීවිතය තුල ඔබට කවුරු හරි බනිනේවා. ඕවනේ අපිට තියෙන ප්‍රශ්න. අරයා බැන්න, මෙයා බැන්න, දොස් කිව්වා, මරණයක් වුණා, මගුල් ගයක් වුණා, යන්න සිද්ධ වෙනවා. ඔය තමයි ප්‍රශ්න. අපි කොහොමද මේ එදිනදා ජීවිතය තුළ මේවට මේ නිවන මේ තුලින් නිවන ළඟා කරගන්නේ? ඕකනේ අපිට තියෙන ප්‍රශ්නේ. අපි අත්දැකීම් ලබනවා. හැබැයි මේ අත්දැකීම් මටමයි වෙන්නේ කියලා දැනෙනවා. දැන් අතීතයේ කියන අන්තයෙන් මිදුනම මේ මොහොතේ මම පිළිබඳවවත් එහෙම නැත්නම් මම කිව්වේ කාටද? ස්වකාය. ස්වකාය. ස්ව කිව්වේ මොකද්ද? ස්ව කිව්වේ මොකද්ද? ස්වකීයත්වය. මම මගේ කාය. මගේ කාය මොකද්ද? මගේ පංච උපාදානස්කන්ධේ පිළිබිඹු වීම. විද්‍යාමානක මමත්වය පිළිබිඹු වීම. දැන් අතීතයේ කියන අන්තයෙන් මිදුනොත් මේ මොහොතේ මමත්වයක් ගැන කතා මම ගැන කියන්න පුළුවන්ද? මමත්ව ස්වකීයත්වය ගැන කියන්න පුළුවන්ද? ස්වකීයත්වෙනුත් මිදිලා සක්කායෙන් මිදිලා. හැබැයි ඒ සක්කායෙන් මිදෙනවා කියන්නේ අපිට මේ වෙලාවේ අපි අත්දැකීමක් ලබනකොට දැන් අපි උදාහරණයක් විදිහට ගමු. දැන් ඔබ හැමදෙනාම ඔෆිස් වල රාජකාරී කරන අයින්ද අපිට බැනුම් අහන්න වෙනවා. බොහෝ අවස්ථාවලදී යම් යම් තේතුම් වලට දෝෂාරෝපණයට ලක් වෙනවා. ඒ ලක් වෙනකොට මටමමයි මෙහෙම වෙන්නේ කියලා හිතනවනේ. අන්නේ වෙලාවට මේක ඥානයක්. මේ සෝවාන් වෙනවා කියන්නේ ඇඟේ රස් විහිදලා තරුවලල්ලක් ගිහිල්ලා මෙහෙම රවුමක් විහිදලා යන එකක් නෙවෙයි. ඥානයකටපත් වෙනවා. තවත් ඉදිරියකින් මොකද්ද කියන්නේ මේකට? සෝවාන් වෙන එකට කියනවා දුක්ඛේ ඥානං. දුක පිළිබඳව ඥානයක් පහළ වුණා. මොකද්ද මේ ඥානය? මේ මොහොත තුල මේ මොහොත තුල අපි ඉන්නේ කොයි මොහොත තුලද? අතීතයේ කියන තැනින් මිදිලා අනාගතයේ මිදිලා මේ මොහොතේ. දැන් මේ මොහොත ජීවත් වෙනකොට අපි අනාගතය පිළිබඳව සිතුවිලි එන්න පුළුවන්. අතීතයේ පිළිබඳව දේවල් අපිට සිහිපත් වෙන්න පුළුවන්. දැන් මේ සිහිපත් වෙන එක නවත්තන්න පුළුවන්ද? අපිට කවදාවත් මේ සිහියට එන එක සිහිපත් වෙන එක මානසිකාරය නවත්තන්න බෑ. ඒක රහතන් වහන්සේටත් සිදු වෙනවා. කාය සංකාර වචී සංස්කාර විදියට මේ මානසිකාරය සිදු වෙනවා. මානසිකාරය සිදු වෙන්නේ නැත්නම් කවුද යා? පිස්සෙක්. මෙනෙවීම සිදු වෙන්නේ නැත්නම් අපිට කතා කරන්න බෑනේ. භෞතික ලෝකේ තුරු දේවල් අඳුන්වලා දෙන්න වෙනෝනේ. දැන් රහතන් වහන්සේ නමක් වුණා සෝවාන් වුණත් අපි එදිනදා ජීවිතයේ දේවල් පිළිබඳව කතා බහ කරලා ජීවත් වෙන්න වෙනවනේ. ඒ වලදී කතා කරන්න දෙයක් නැති වෙනවනේ. මේක නුවණක්. මේ මොහොතේ අපිට කවුරු දෝෂාරෝපණය කරනකොට මේ දෝෂාරෝපණය කියන එක හඳුනාගන්නේ කවුද? එයාද මමද? මම හඳුනාගන්න කලින් අසා දැනගත්ත වචන වලට සාපේක්ෂව නෙවෙයිද? කලින් අපි බැනුම් මෙන්න මේව තමයි නරක වචන පරුස වචන කියලා අහගත්ත එකතු කරගත්ත මානසිකාරයෙන්ම නෙවෙයිද ඒක? අපි අරගෙන තියෙන්නේ. අතීතයෙන් පරිහරණය වීමක් නෙවෙයිද? සම්මුතියත් එක්ක ගලපගෙන අපි වේදනාව විඳිනවා. මේ වචනේ අඳුනගෙන තියෙන සම්මුතියෙන්. එතකොට ඒ වචන නරක වචනයක් කියලා අපිම මානසිකාර කරමින් පීඩාවටපත් වීමක් තමයි එතන වෙන්නේ. ඒ වචන සමග ගැටීම හෝ ඇලීම ඇති කරගෙන. ඔක තමයි සාරාංශය. දැන් අපි සම්මුතිය කියන කොටස අයින් කරමු. අපි දැන් අතීතය කියලා ගත්ත කොටස නෙමෙයි. අතීතයෙන්. වචන ටික දාලා අපි අතීතය කියලා. දැන් අතීතය කියන කොටස මතක් වෙන්නේ මේ වෙලාවේ නේද? එහෙමයි. දැන් ඒව පරුස වචන කියලා මතක් වෙන්නේ මේ වෙලාවේනේ. දැන් මේ වෙලාවේ එක පරුස වචනයක් කියලා මතක් වෙන්නේ අපිට අතීතේ පරිහරණය වීමක් නිසා නේද? එහෙමයි. ඒක වෙනකොටම අපිට ප්‍රඥාව මේක නිරන්තරව මුල් කාලෙදි මේක ටික අමාරුවෙන් ප්‍රැක්ටිස් කරන්න ඕන. ටික වෙලාවක් යනවා. වෙනකොටම මොකද කරන්න ඕන? මේක ඇවිල්ලා මට මේ අතීතයෙන් තමයි අතීත සංඥා ටික නිසා තමයි මම මේක මේ පරුස වචනයක් කියලා අඳුනාගත්තේ. එහෙනම් මේ වෙලාවේ පරුස වචනයක් වෙනවා නම් මොකද්ද වෙන්නේ?
අතීතය සම්බන්ධ නිසාමයි. එහෙනම් මේ මොහොතේ මොකක්ද ඒක? අතීතය කියන සංඥා ටික අයින් කළාට පස්සේ සුතේ සුත මත්තං ඇසුනනම් ඇසුනා පමණයි. ඇසීම පරුස වචනයක් වෙනවනම්, සින්දුවක් වෙනවනම්, බණක් බවට පත් වෙනවනම් කුමක් නිසාමද ඒක සිද්ධ වෙන්නේ? අතීත සංඥාවන්ගේ රූපා ගැනීම නිසා. සමුදය වීම නිසාම. එහෙනම් අපිට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. මෙන්න මේ තැන අපිට දෙයක් පෙනුනත්, අපිට දෙයක් ඇහුනත්, දැනුනත්, දැනගත්තත් සිද්ධ වෙන්නෙම දැන ගැනීමක් සිද්ධ වෙනවා නම් වෙන්නෙම මොකද්ද? අතීතයමයි අපි පරිහරණය කරන්නේ. නම් අතීතය පරිහරණය කිරීම මිදීම තුළින් මේ මොහොතේ ශුන්්‍යතාවය අත්විඳීමට පුළුවන්. එහෙනම් මේ විදියට සෑම අත්දැකීමක්ම නූපදින ස්වභාවය, ශුන්්‍යතාවය, නිරෝධය දකිමින් ගමන් කරනකොට මොකද්ද වෙන්නේ? ඒක භාවිතා බහුලී කතා වෙනකොට නොදැනුවත්වම අපි මොකද වෙන්නේ? අර මට කියන ස්වභාවය නිකාම්ම ප්‍රහාණය වෙනවා. දැන් රිදෙන්නේ නැහැ. ඔළුවට ගහලා ගියත් රිදෙන්නේ නැහැ. නමුත් ඔළුවට ගහනකම් අපි බලාගෙන ඉන්නේ නැහැ. මේක නුවණ. එතකොට බාහිර කෙනත් එක්ක ගැටෙන්න පටන් ගන්නවද? නැහැ. බාහිරයක් එක්ක ගැටෙන්න පටන් ගන්නෙ නැහැ. අපිට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. මෙන්න මේ කොටස ප්‍රැක්ටිස් කිරීම විතරයි. නමුත් මූලික වශයෙන් නිවන අපි අර්ථකථනය කළාට මේ ත්‍රිපිටකය තුළ විවිධ පර්යායන් තියෙනවා. පටිච්චසමුප්පාදය, සතරසතිපට්ඨානයේ විදියට. අපි ඒවත් දැනගත යුතුයි. එතකොට අපිට මොකද්ද වෙන්නේ? මේ හැමෝටම මේ පර්යාය නොතේරෙන්න පුළුවන්. කෙනෙක්ට පටිච්චසමුප්පාදයේ පැත්තෙන්, කෙනෙක්ට සක්කාය සමුදය පැත්තෙන්, කෙනෙක්ට චතුරාර්ය සත්‍ය පැත්තෙන් කොහෙන් හරි තේරෙයි. එතකොට අපි මේ විතෙන් විට අවස්ථානුකූලව මේ එක එක මේ න්‍යායන් කතා කරමු, සාකච්ඡා කරමු. දැනට මූලික වශයෙන් වෙන කතාවක් නැහැ. කවුරු කොහොම කිව්වත් මේ මෙතනයි නිවන. මේ ටිකමයි නිවන. අතීත සංඥාවන්ගෙන් මේ අතීත පංච උපාදානස්කන්ධ අත්දැකීම් ටිකෙන් මිදීමමයි. මිදෙනවා කියන්නේ මොකද්ද? මතක් වෙනකොට මේ මතක් වෙන්නේ අතීත සිදුවීමක්මයි. නම් මට මේක වැඩක් නෑ කියනකොටම Taman දැසට හැරිලා ඉවරයි. බාහිරයක් ගැන හිතන්න මතක් වෙනවද? නැහැ. නම් මේක දැනගන්න එකම මොකද්ද කියන්නේ? මෙන්න මේ ස්වභාවය මෙතෙක්කල් මම කරගෙන ආපු ක්‍රමය නෙවෙයි. මෙන්න මේකයි මම යා යුතු මග කියලා Tamanට තේරුණා නම් අන්න එතෙන්ද මොකද්ද කිව්වේ? සෝතාපන්න වුණා. ඇයි සෝතාපන්නයි කිව්වේ? ආර්ය ශ්‍රාවකේ. ආර්ය කිව්වේ ඇයි? ආර්ය කියන්නේ මොකක්ද? උසස් ශ්‍රේෂ්ඨ කියන එකද මැනියනේ. ආර්ය කිව්වේ ආපු රිය මග නවත්තපු නිසා, රිය අරිය කරපු නිසා. රිය අරියයි. රිය කිව්වේ මොකකටද මේ? වාහනයකටද නෑ. මේ රිය කිව්වේ සංසාරය. නම් සංසාරේ නැමැති ගමන නවත්තපු කෙනා කවුද? ආර්යයි. එහෙනම් ආර්යයි කියන ස්වභාවයටපත් වෙන්න මොකද්ද වෙන්න ඕන? සෝවාන් කිව්වත් එකයි, ආර්ය සංඝ කිව්වත් එකයි. දැන් සංඝ කියන්නේ පැවිද්දන්ට පමණයිද? නැහැ. නෑ. සෝවාන් නම් ගිහි සංඝ ඉන්නව, පැවිදි සංඝ ඉන්නව. දැන් සෝවාන් වෙන මහ දෙයක්ද? Tamanට මේක කියනකොට පැහැදිලි වුණා නම් එතනයි සෝවාන්. ඇයි ඒ? සෝතාව දානේ සුතමේ ප්‍රඥාව පහළ වෙලා. ප්‍රඥාව පහළ වෙන්නේ වෙන කාට හරිද? Tamanට පහළ වෙන්නේ ප්‍රඥාව. මම මෙතෙක්කල් අහපු කරපු කියපු ටික හරිද? එහෙම නැත්නම් ඒක වැරදිද? මම යා යුත්තේ මේ මාර්ගය තුල කියන එක Tamanට අවබෝධ වීමයි සෝවාන් කියලා කියන්නේ. දැන් එතකොට අවබෝධ වීම කොහෙද සිද්ධ වෙන්නේ? තමා තුළම. තමා තුල. දැන් මේ කාර්ය බාහිරට පේනවද? දැන් නැහැ. ඔය සියලු දෙනාම ඔය ඉන්න ස්වභාවය තුල මට කියන්න බෑනේ මෙයා ඉංජිනේර කෙනෙක්, මෙයා ડોක්ටර් කෙනෙක්. ඒක තියෙන්නේ කොහෙද? තමා තුල. එහෙනම් මේ ප්‍රඥාව මෝදු වෙන්නේ කොහෙද? ප්‍රඥාව අවදි වෙන්නේ කොහෙද? තමා තුල. එතකොට තමන්ට තමයි මෙතෙක්කල් මං ආපු මාර්ගය හරිද?
දැන් යන පාරද හරි. මම මේක එහෙනම් හරි වැරද්ද තෝරාගෙන දහම් මගට පිළිපන්න වීම තමයි මොකද්ද? සෝවාන් වෙනවා කියන්නේ. නැතුව ත්‍රිපිටකයේ තියෙන සියලුම පරයයන් දැන ගැනීම නෙමෙයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. එහෙනම් මේක තමයි මාර්ගේ. මම යා යුත්තේ මේකේ. ඔච්චරමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. නමුත් දේශකයෙක් වුණාම දේශනා කරන්න ඕන හින්දා මොකද ත්‍රිපිටකයේම කල්යාණ මිත්‍රය කරගත් යුගයක් තියෙන නිසා මොකද වෙලා තියෙන්නේ? අපිට ත්‍රිපිටකය බලන්න වෙලා තියෙනවා. නැත්තම් බුද්ධ කාලේ එක්කිනාට කිව්වේ මොකද්ද? එක පණිවිඩයයි. එතනින් එයා අවසන්. දැන් කෝලිත උපතිස්ස මොකද්ද කියන්නේ පණිවිඩේ? කෝලිත උපතිස්ස කිව්වේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගිහි කල. මොකද්ද කියන්නේ? යේ ධම්මා හේතුප්පවවා නේද? ඒ ධම්මයි. තේ සංචයෝ හේතුන් තථාගතෝ නේද? එහෙම කියලා මොකද්ද කියන්නේ? අන්න අතර මහා ශ්‍රමණයා වැඩ ඉන්නවා. මේ නොයිපදීව නිරෝධයක් පිළිබඳව දහමක් කියනවා. මට වැටහුනේ එච්චරයි. ඔබට තව ඕනනම් ගිහින් ආගන්න කියනවා. ඔච්චරයි කිව්වේ. ඔන්න කල්යාණ මිත්‍රත්වයේ කොට නැගුණා. දැන් කල්යාණ මිත්‍රය කිව්වේ ඇත්තරම කාටද? බණ කියපු හැමෝම කල්යාණ මිත්‍රයෝද නෑ? කාලය යානාවක් කර දුන්නේ කවුරු මිත්‍රත්වයේද? එතනයි කල්යාණ මිත්‍රත්වය. ඒකයි කල්යාණ කිව්වේ. යානාවකින් මොකද්ද සිද්ධ වෙන්නේ? නිදහසේ පියාසර කරන්න. එහෙනම් මේ අකාලික වූ දහම තුල ත්‍රිකාලයෙන් මිදෙන මොකද්ද ත්‍රිකාලය කිව්වේ? අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයෙන් මිදෙන ස්වභාවයට පත් වෙන මග කියන කෙනා තමයි කවුද? කල්යාණ මිත්‍රත්වය. එතනින්ම තමයි අපිට සද්ධර්මය අසත් ධර්මයක් තියෙන හින්දානේ සද්ධර්ම ශ්‍රවණය කියලා කිව්වේ. නිකන් ධර්ම ශ්‍රවණය කියන්නේ තිබ්බ නැද්ද බුදුහාමුදුරන්ට? තිබුණා. අසත් ධර්මත් ලෝකේ තියෙන හින්දා තමයි කිව්වේ සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රය හමු වෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේමයි ඔබට සද්ධර්ම ශ්‍රවණය වෙන්නේ. මේ මොහොතේමයි යෝනිසෝ මනසිකාරය වෙන්නේ. මේ මොහොතේමයි ඔබ ධම්මානුධම්ම ප්‍රතිපදාව ධර්මය මොකද්ද අධර්මය මොකද්ද කියන හඳුනාගෙන ධර්ම මාර්ගයට යොමු වෙන්නේ මේ මොහොතේමයි. නැතුව අද කල්යාණ මිත්‍රය හම්බෙලා අද බණ අහලා හෙට යෝනිසෝ මනසිකාරය කළා හෙට ධම්මානුධම්ම ප්‍රතිපදාවට යන ගමනක් නෙවෙයි කියලා තියෙනවා. හොඳට බලන්න බුද්ධ දේශනාව තුළ කල්යාණ මිත්‍රත්වයේ හම්බුණා. බුදුහාමුදුරුව හම්බ වුණා. මුණ ගැහුණා. බණ ටික ඇහුවා. ඒ වෙලාවෙම තීරණය කරා. ඒ වෙලාවේ සෝවාන් වුණා. එහෙම නෙවෙයිද වෙලා තියෙන්නේ? එහෙම තමයි. එහෙමයි. හැබැයි ඒ දැන් කියයි ප්‍රඥාව. දැන් ඔබට ප්‍රඥාව නැද්ද? තියෙනවා. තමන් මේක හොඳට අහනකොට ශ්‍රවණය කරනකොට තේරෙනවා මේක තමයි මේ කියන්නේ කියන එක. එක වතාවක් බැරි වෙන්න පුළුවන්. පස්වග මහණුන්ටත් පස්වතාවක් දේශනා කරන්න සිද්ධ වුණා ධම්මචක්කපවත්ත සූත්‍ර දේශනාව. අපි වගේ අයට කීපාරක් කියන්න වෙයිද? මේ එකම කතාව තමයි කියන්න තියෙන්නේ. ඇයි එක එක අයගේ තියෙන ප්‍රඥා මට්ටම් වල තියෙන අඩු වැඩි කම් නිසා කෙනෙකුට එකපාර තේරෙයි. තව කෙනෙකුට මේක 3-4 පාරක් කියන්න සිද්ධ වෙයි. නැතුව අදටත් මේ ධහම ජීවමානයි. මේ කියන ත්‍රිලක්ෂණය, මේ කියන පටිච්චසමුප්පාදයේ ජීවමානයි. අවශ්‍ය වෙන්නේ මොකද්ද? සැබෑ මිත්‍රත්වය තුල අකාලික වූ ධහම. මේ ත්‍රිකාලයෙන් මිදීම. ත්‍රිකාලය කියන්නේ මොකද්ද? අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙන් මිදීම. දැන් හොඳට බලන්න අනාගතය කියන අන්තයෙන් කවදාවත් එන්නේ නැති හින්දා අයින් කළාට පසුව හිතින්ම අයින් කරනවා. අතීතේ එන්නෙත් නැත්නම් අයින් කරාට වර්තමානයේ තුල කතා කරන්න දෙයක් තියනවද? මම පිළිබඳවවත් ඔබ පිළිබඳවත් කිසිම දෙයක් පිළිබඳව අර්ථකථනයක් දෙන්න බෑ. වර්තමානයේම ශුන්‍යයි. වර්තමානයේ මිදිලා. ඔන්න අකාලිකයි. කාලයෙන් මිදිලා. දැන් කාලයෙන් මිදුණ ගියම අපිට ඕන දේවල් කරන්න පුළුවන් උදේට. එහෙම එකක් නෙමෙයි මේක පරමාර්ථය තුල අකාලිකයි. දැන් අපි අකාලිකයි කියන එකෙන් අර්ථකථනය කරන්නේ මොකද්ද? ඕනෑම කාලයකට සුදුසුයි කියන එක. දැන් මිදෙන දහමක් පිළිබඳවමයි මේ දැන් නිවීමක් පිළිබඳවමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. නම් ඔබට පැහැදිලි වෙන්නට අවශ්‍යයි. මම විශ්වාස කරනවා මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති. ඔබ එදිනදා ජීවිතයේ ප්‍රායෝගික නිවන් මඟ පුහුණු කරන්නේ
කොහොමද කියන කාරණාව පිළිබඳව. ඉතාමත්ම පිං මේ කුඩා විවේක කාලයක්වත් නොමැතිව පැය දෙකකට ආසන්න කාලයක් අපි වෙනුවෙන් මම හිතන්නේ ගිලම්පසවත් වළඳන්න නැතුව මේ සත්‍ය අවබෝධ පිණිසම වන මේ ධර්ම දේශනාවක දේශකයන් වහන්සේ වීම ගැන ඇත්තෙම අපිට තියෙන ලොකු භක්තියක් ඒ වගේම ලොකු ගෞරවයක් මෙහෙණින් වහන්සේ අප තුළ තිබුණු යම් යම් විමර්ශනය කළ යුතු තැන් මම හිතන්නේ විශාල වශයෙන් පැහැදිලි වුණා. ඔබ වහන්සේට කාල වේලා තිබෙන පරිදි අපි ඉදිරි මාසවලත් ලැබෙන අවස්ථාව පරිදි අපි විවිධ ධර්ම පර්යායන් ගැන ඔබ වහන්සේ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අපිට අනුකම්පාවෙන් අපේ ආරාධනා පිළිගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම නැවත වරක් ඔබ වහන්සේට මේ ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. මොකද මම ඔබ වහන්සේ ගැන දැනගෙන ආරාධනා කරපු ගමම්ම කිසිම පැකිලීමකින් තොරව මේ ආරාධනය පිළිගත්තා. ඊට පස්සේ මම විදේශගත වුණු නිසා මම මගේ මිතුරියකට කිව්වා මේ මෙහෙණින් වාසී නමක් නිසා ඔබතුමිය කතා කරන්න මෙහෙණින් වාසී සමග මම ආරාධනා කරලා තියෙන්නේ හෙට දින සංවිධානය මම දැන් කතා කරා කියලා කිව්වා. ඒක ගැන බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි අවසාන අවස්ථාවට ළඟා වෙලා තියෙන්නේ. තව කුඩා වෙලාවක් විනාඩි 5ක වගේ පිට යොමු කරන්න පුළුවන් කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් අපි වැඩසටහනේ අවසාන භාගයට අපි යොමු වෙලා තියෙන පැය දෙකකට ආසන්න කාලයක් මේ වාසේ අපි තුමු සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රශ්න ගැටලුවක් තියෙනවද කෙටියෙන් අහගන්න කාටවත්? දැනට නැති බවයි පෙනී යන්නේ. මේන් වාස පුණ්‍ය අනුමෝදනාවක් වෙනම තියනවද නැත්නම් මම අවසාන මේ කරන්නද? හොඳයි. කරමු. එසේනම් තෙරුවන් සරණයි සහභාගී. හොඳයි. අද දවසේ විශේෂයෙන්ම 2025 වර්ෂයේ 10 වෙනි මාස 19 වන දින රාත්‍රී 8 සිට රාත්‍රී 10ට ආසන්න පැය දෙකකට ආසන්න කාලයක් පුරාවටම ඒ සදහම් මග දහම් සාකච්ඡා ඒ කණ්ඩායම විසින් සංවිධානය කරන ලැබූ ඒ සදහම් සාකච්ඡාවට සහභාගී ඔබ සියලුම දෙනාට මේ ආත්මභාවය තුළදීම මේ භවය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත නිවන් මාර්ගයේ පූර්ණේ වීම පිණිසටම කල්යාණ මිත්‍ර සම්පත්තිය නිරන්තරවම ලැබේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම මේ කරන්නා වූ පුණ්‍ය කටයුත්ත දාන පාරමිතාව පූර්ණේ වීම පිණිසම හේතුපුනිශ්‍රය වේවා. ඔබ සියලුම දෙනාටම මේ කරන්නා වූ කටයුත්ත තුළින් චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත නිවන් මඟ පූර්ණේ වීම පිණිසම ප්‍රඥාව පහළ වීමටම මේ කරන්නා වූ කටයුත්ත ප්‍රඥා පාරමිතා පෞරක් බවටම පත් වේවා කියලා ආශිර්වාද කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණයි. සිදුනාන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් වේ. සාදු තෙරුවන් සරණයි. ස්තුති පූර්වක පුණ්‍ය අනුමෝදනාව ගිහි පාර්ශ්වය වෙනුවෙන් තෙරුවන් සරණයි නැවත වර සියලුම දෙනාට සදහම් මඟ සමූහයෙන් මගින් සංවිධානය කරනු ලැබූ සදහම් කතිකාවත ධර්ම සාකච්ඡාමය වැඩසටහනේ අවසන් සමාප්ති කොටසයි අපි සියලු දෙනා ළඟා වෙලා තිබෙන්නේ. ප්‍රථමයෙන්ම අද වැඩසටහන සාර්ථක කර ගැනීම පිණිස අපගේ කාරුණික ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ නිරෝධාරණ්‍ය වාසී පූජ්‍ය කරන්දනීය ධම්ම නිරෝධ මෙහෙණින් වහන්සේටත් මෙම ධර්ම දේශනාමය කුසල ආනිසංස අත්පත් වේවා. උන්වහන්සේ බලාපොරොත්තු වන පරිදි උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මනින්ම ළඟා කර ගැනීමට අවශ්‍ය කරන සියලුම වීර්ය ප්‍රඥාව බලය ඔබ වහන්සේට පහළ වේවායි කුසල් සිතින් මා ඇතුළු ධර්ම ශ්‍රවණයට සහ සම්බන්ධ වූ සියලු දෙනාමත් ඉන්පසුව මෙම වීඩියෝ අපි බෙදා හැරීමෙන් පසුව නැවතත් ධර්ම ශ්‍රවණය කරන විශාල පිරිසක් ඉන්නවා. සියලු දෙනාගේම ආශිර්වාද ඔබ වහන්සේට අත්පත් වේවා. එමෙන්ම ධර්ම සාකච්ඡාවට සහභාගී වූ සියලු දෙනාටත් මෙම ධර්මානිසංස හේතු කොටගෙන සියලුම කුසල් සම්පatti වැඩි දියුණු වී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන අතර මේ වැඩසටහන අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නැවත මෙවන් වූ පදහම් වැඩසටහනකින් ඔබ සම හමු වීමේ බලාපොරොත්තු ඇතුව ස්තුතියි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.